ඒ වෙනකොට අර ගෙනිච්ච නැති 211න් 11ක් පොඩ්ඩක් රිපෙයාර් තව 200ක් ලෑස්ති කරලා තියාගෙන හිටියා අවශ්‍ය වුණොත් ගහන්න. දැන් මේගොල්ලෝ 11ට විතර ඇවිල්ලා මෝෂි ඩයන්ට රිපෝට් එක දීලා ඔක්කොම හරි නියමයි ගැහුවා කියලා. දැන් කියනවා සර් ජොලිනේ ආපහු සැරයක් යන්නද? මෝෂි ඩයන් අහනවා අයිසේ ආපහු සැරයක් කොහෙද යන්නේ? උඹලා ගහලා ඔක්කොම ඉවරයිනේ. නෑ සර් ජෝර්ඩනයේ සිරියාව ලෙබනනයේ තුනටම ගහලා එන්නම්කෝ කියලා. මම බැලුවා අනේ උඹලා නම් මාර ජොලියනේ බං ඉන්නේ කියලා ටක්කල් කරලා කෑම කාලා වරෙල්ලා ඒ ගුවන් යානා 200ටම ආපහු තෙල් පුරවලා බෝම්බ අරමේවා වෙඩි උණ්ඩ ඔක්කොම හයි කරලා දවල් 1ට විතර ආපහු ඒ ගුවන් යානා 200 පිටත් වෙලා ගිහිල්ලා හවස 6 වෙනකොට හැරියාවේ ජෝර්ඩනය සිරියාව ලෙබනනය කියන රටවල් තුනේම තියෙන සියලුම ගුවන් හමුදා ගුවන් තොටුපළවල් විනාශ කරලයි. පළවෙනි දවසේ ඒ මුළු ප්‍රාන්තයේම ඒ ගුවන් පාලනය ඉස්රායල් වරුන් සතු වුණා. පහුවදා බැස්සා යුද ටැංකිත් එක්ක යුද හමුදා උඩින් සිරියාවට ලෙබනනයට ජෝර්ඩනයට 6 වෙනිදා පහුවදා 6 වෙනිදා ඉස්රායල් වල තියෙන ඒ පවුරු වල තියෙනවනේ ගේට්ටු දොරටු ඒකේ සිංහ දොරටුව කියන ස්ටීවන්ස් ගේට් කියලාත් කියනවා. ඒ දොරටුවෙන් හමුදාව ඇතුළට ගිහිල්ලා ජෝර්ඩන් වරුන්ගේ අතින් ජෙරුසලේම අල්ලගත්තා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මොනවද උනේ කියලා සමහර දේවල් මට ඔයා ගැන කතා කරන්න පුළුවන් පැය ගාණක්. හැබැයි වෙලා නැහැ. සමහර දේවල් කියන්න. දෙවියන් වහන්සේට හොඳ අත්ප්‍රසන්නාදයක් දෙන්න. ඉතිහාසයේ කොයි කාලෙකවත් හරිද කොයි කාලෙකවත් මේ වගේ දවස් 6කින් චූටි රටක් යෝධ රටවල් 6කට විරුද්ධව යුද්ධ කරලා දිනලා නැහැ. දවස් 6. ඒකට කියනවා 6 day war කියලා. උතුම් මහස්කම් තියෙන. හරි මට මතක් වෙන එක දේවල් ඔයගලන්ට කියන්න මම එක දෙයක් කියන්නම් චූටි කොල්ලෙක් අවුරුදු 8 කොල්ලෙක් ඔය ග්‍රනේඩ් ටිකක් අරගෙන ගිහිල්ලා ලෝකෙ කියන්නේ අහලා දෙනවා මේකෙන් මොනවද වෙන්නේ කියලා. අර ක්ලිප් එක ඇදලා දාපන් පුතේ තප්පර 4කින් ඕක මේ පිපිරෙයි කියලා තියෙනවා. මේ අවුරුදු 8 කොල්ලා මොනවද කරලා තියන්නේ? හතුරන්ගේ යුද ටැංකි තියෙන්නේ. ඕවා යන්නේ ගම මුදුවගෙන යනවා එකකට උඩ නගිනවා ක්ලිප් එක දානවා ඇතුළට දානවා යනවා. ඒ වගේ යුද ටැංකි 8ක් උ නැති කරා. පොඩි අවුරුදු 8 කොල්ලෙක් යුද ටැංකි 8ක්. ඒකට ප්‍රසිද්ධව කියනවා the 8-year-old boy destroying 8 tanks කියලා. හරිද? ග්‍රනේඩ් 8යි කොල්ලට තිබුණේ. ඒ වගේ පුදුම හාස්කම්. මම වීඩියෝස් ටිකක් බැලුවා ඒ දවස්වල. අරගොල්ලෝ ගහන ඒවා ඇවිල්ලා හැරිලා යනවා. මේගොල්ලෝ ගහන ඒවා ගිහිල්ලා ඒගොල්ලන්ට වදිනවා. දෙවියන් වහන්සේ පුදුම හාස්කම් කරලා තියෙන්නේ ওই දින 6 යුද්ධේ. පුදුම දේවල් සිදු වුණා. ඔන්න තව කතාවක් කියන්න. ඔකට පස්සේ 1973ට යන්කෝ. ඔන්න යුදෙවන්ගේ යොම් කිපූර් මංගල්‍ය දවස්. ඔය ගෝලාන් හයිට්ස් කියලා ප්‍රදේශයක් තියෙනවා ගලිලේ මුහුදට එහා පැත්තේ. කී දෙනෙක් ඉස්රායල් ගිහින් තියෙනවද? අත උස්සලා පෙන්නන්න මට. හරි. ගලිලේ මුහුදේ ටිබේරියස් පැත්තේ ඉඳන් බලනකොට එහා පැත්තේ පේනවා කන්දක්. ගෝලාන් හයිට්ස්. ගෝලාන් කියලා කියන්නේ ලස්සන ප්‍රදේශයක්. සිරියාව තමයි මේ ප්‍රදේශය අල්ලගෙන තිබුණේ. ඔන්න 1973 විටින් විට අර දැන් ඔය හමාස්ලා කරනවා වගේ ගාසා ඉඳලා ගහන්නේ රොකට් ගහන්නේ ටෙල් අවීව් වලට. ඒ වගේ මේගොල්ලන්ට වැඩේ ඔය පල්ලෙහාට ගැලිලි පැත්තට ගහනවා. ඉතින් මේගොල්ලෝ බැලුවා ඔක හරියන්නේ නැහැ. මොන්ව නවත්තන්න ඕනේ කියලා. ගහමු කියලා යොම් කිපු ඒගොල්ලන්ගේ අර මංගල්‍ය දවසක ඒගොල්ලෝ ගියා මේ ඔය තියෙන්නේ මේක බලන්න එච්චර පැහැදිලි නෑ මේ ආලෝකය නිසා මේ වීඩියෝ එක එච්චර පැහැදිලි නෑ. නමුත් මේගොල්ලෝ මොනා කරේ චූටි කණ්ඩායමක් ගියා එතන අර හමුදා අර සිරියානු වරුන්ගේ අර හමුදා මුලස්ථානයේ කොටසක් අල්ලගන්න. මේගොල්ලෝ යනවා තුවක්කුත් එක්ක ටිකක් දුර නැගලා අර ගෝලන් හයිට්ස් පොඩ්ඩක් ඇවිද්දායින් පස්සේ තමයි ඒගොල්ලෝ දැක්කේ තන්නේ කර බිම් බෝම්බ වලලා තියෙනවා.
දැන් මොනවද කරන්නේ? පොඩ්ඩක් දුර ඇවිල්ලත් ඉවරයි. ආපහු ගිහිල්ලත් බෑ. ඉදිරියට යන්නත් බෑ. බිම් බෝම්බ වලලා තියෙනවා. කොතන කකුල තිබ්බනම් මොනවා වෙයිද දන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ දැන් කතා වෙනවා. දැන් මොනවද කරන්නේ? ආපහු යනවද? ඉදිරියට යනවද? මොකද ඉදිරියට යනවා කියන හරිය අමාරු. මොකද පිහියකින් මේ බල්ලා මෙතන නෑ. දැන් එතන අඩිය තියන්න. ආයේ ඊට පස්සේ ඔය වගේ යනකොට එළි වෙයි අඩි 10ක් යනකොට. මොනවද කරන්න කියලා ඒගොල්ලෝ හිතනකොට ජීවිතේට ඒගොල්ලෝ ආ නොදුටු හුළඟක් හමන්න පටන් ගත්තා. ඒ හුළඟ, ඒ වැල්ල, ඒ පස් සේරම ගහගෙන ගිහිල්ලා සිරියානු වරු වලලා තිබ්බ බිම් බෝම්බ ලක්ෂයක් මතු පිටට පේන්න පටන් ගත්තා. ලෝක ඉතිහාසයේ කවදාවත් ඔක සිදු වෙලා නැහැ. ඒ වීඩියෝ එක තමයි මේ දාලා තියෙන. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. ඔයගලන්ට පේනවද මේ අර පිහියෙන් හාරලා බලන්නේ? ඔයගලන්ට පේනවද මදි නේ? ආලෝකේ නමුත් පොඩ්ඩක් try කරලා බලන්නකෝ. අර ඒගොල්ලෝ දැන් හාරනවා. ඔය හාරලා බලනකොට බිම් බෝම්බ තියනවා. දැන් මොනවා කරන්නද? ඉස්සරහට යන්නද පස්සට යන්නද? දන්නේ. ඒ වගේ වෙලාවක තමයි දෙවියන් වහන්සේගේ හාස්කමක් සිදු වුණේ. දැන් මේවා ඉතිහාසගත වෙච්ච කතන්දර 1973 වුණ දෙයක්. මේ ඔය බලන්න හිටපු ගමන් ඒ වගේ අමුතු සුලිසුලඟක් වගේ එකක් ආවා. ඒගොල්ලෝ බලන් ඉන්නකොට ඔය හුළඟ හමනවා. පේනවද ඔයගලන්ට? මම හිතන්නේ ක්ලියර් නැති වුණාට ඔයගලන්ට පේනවා. හොඳට බලන්නකෝ. ඒ සුලිසුලඟ වගේ හුළඟ හමලා ඒ වැල්ල, ඒ පස් සේරම අයින් කරලා අන්තිමට ඒගොල්ලෝ හිටගෙන බලන් ඉන්නවා. අර බිම්බෝම ටික ඔක්කොම මතුවෙලා. ඔය වලාකොළ ගියායින් පස්සේ හඳ එළිය ආයෙනකොට ඒගොල්ලෝ දැක්කේ තනිකර බිම් බෝම්බ කොහෙද තියෙන්නේ කියලා. ලස්සනට ඒවා අතරින් ඇවිදගෙන ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා අර සිරියානු හමුදා මුරපලේ අර පේනවද අර ඩොට් වගේ ඔයගලන්ට පේනවද? ඒ ඔක්කොම බිම් බෝම්බ. ඔය දැක්කද? ලස්සනට ඇවිදගෙන යනවා. අර ඔය ඔක්කොම අර තිත් වගේ තියෙන්නේ ඔක්කොම බිම් බෝම්බ. පේනවද? අර ඔක්කොම පස් ටික, වැලි ටික ඔක්කොම ඒ හුළඟට ගහගෙන ගිහිල්ලා. ලෝක ඉතිහාසයේ කවදාවත් මේ වගේ දෙයක් සිදු වෙලා නැහැ. 1973 පමණයි සිදු වුණේ ගෝලාන් හයිට්ස් වල. හමුදා මොරපලේ හොඳට සින්දු වහගෙන හිටපු ඒ හමුදා සොල්දාදුවන් මේගොල්ලෝ අල්ලගෙන ගෝලාන් හයිට්ස් අත්පත් කරගත්තා. අදටත් ගෝලාන් හයිට්ස් ඊශ්‍රායල් වරු සතුව තිබෙන්නේ. තව එක කතාවක් කියලා අපි විවේකයකට යමු. ඊට පස්සේ තව හොඳ දේවල් තියෙනවා. ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? දැනටම ඔයගලන්ට තේරෙනවද දෙවියන් වහන්සේ දේශයට ආශිර්වාද කරන විදිහ? දැන් මේ යුද්ධය ගැන යුද්ධමය පැත්ත ඔයගලන්ට කියලා ඊට පස්සේ පොඩි විවේකයක් අරගෙන ඊට පස්සේ මම ආබ්‍රහම් ගැන බයිබලෙන් සමහර දේවල් ඔයගලන්ට කියලා දෙන්න යනවා. ඊට පස්සේ දවල් කෑමෙන් පස්සේ මම කියලා දෙන්න යනවා අපිට මොනවද වැදගත් වෙන්නේ කියලා. හොඳේ. ඔන්න 1976 ජූනි මාසේ 27 වෙනිදා ඔන්න ගුවන් යානාවක් පිටත් වෙනවා ඊශ්‍රායල් ටෙල් අවීව් ඉඳලා ෆ්‍රාන්ස්යට පැරිස් වලට. එතකොට ඒගොල්ලෝ ග්‍රීස් කියන රටේ ඒතෙන්ස් කියන එයාපෝට් එකේ පොඩ්ඩක් නැවතිලා තෙල් පුරවගෙන යන්න ඕනේ. ඒතකොට ටෙල් අවීව් ඉඳලා ග්‍රීස් වෙනකන් ගමන් ගත්තා. ඔතන හිටියා 106 දෙනෙක් හිටියා 103 දෙනෙක් සමාවෙන්න. ඊශ්‍රායල් වරු හිටියා ඔය ප්ලේන් එකේ. හොඳේ 103 දෙනෙක්. ඒතෙන්ස් වලට ගිහිල්ලා තෙල් පුරවගෙන පිටත් වුණා විතරයි. ඒතෙන්ස් වලින් නැග්ගා ත්‍රස්තවාදීන් 6 දෙනෙක් ප්ලේන් එකට ගොඩ වුණා. ඒගොල්ලෝ ඒ ගුවන් යානාව පැහැරගත්තා. පැහැරගෙන අප්‍රිකාවේ උගන්ඩා කියන රටේ එන්ටබේ කියන ගුවන් තොටුපළට ගිහිල්ලා බැස්සුවා. එවකට උගන්ඩාවේ පාලකවරයාව හිටියේ ඉඩි අමීන් ඩාඩා කියන මිනිහෙක්. ඉඩි අමීන් දන්නව ඇති. ඒ ඉඩි අමීන් ඉතා දරුණු නපුරු පුද්ගලයෙක්. ඒ මිනිසයා හමුදා පාලනයක් ගෙනිච්චේ තමන්ට කැමති නැති මිනිසුන්ව මරනවා. තමන්ට කාවද කණ්ඩාසේ මිනිසුන්ව මරලා මේ මිනිස්සයා කනවා. කැනිබල් කියලා කියන්නේ. මිනිස්සුන්ගේ මිනි මස් කන මිනිස්සේ.
ඒ මිනිසයා PLO කියන පාලස්තීන ත්‍රස්ත සංවිධානයත් සමග සම්බන්ධ වෙච්ච එක්කෙනෙක්. ඊශ්‍රායල් විරෝධී එක්කෙනෙක්. ඒ නිසා ඒ මිනිස්සේ ත්‍රස්තයන්ට අනුමැතිය දුන්නා ඔය පැහැර ගන්න ඔය ගුවන් යානාව එන්ටබේ වලට ගේන්න කියලා. ගෙනල්ලා එන්ටබේ එයාපෝට් එකේ ගුවන් තොටුපළේ ඔක බැස්සුවා ජූනි 27. ඊශ්‍රායල් ජාතිකයින් 103 දෙනෙක් හිටියා. වයසක අම්මා කෙනෙකුට අසනීප වෙලා එයාව ඉස්පිතාලෙට ගෙනිච්චා. ඔන්න ඉතිරි 100 දෙනා එන්ටබේ ගුවන් තොටුපළේ රඳවාගෙන ඒ ගුවන් යානාවේ හිටපු අනිත් රටවල් වලින් ආපු අයව පිටමං කරා. දැන් ත්‍රස්තවාදීන් ඉල්ලනවා ඊශ්‍රායල් වලට ඔයගොල්ලෝ අල්ලගෙන ඉන්න අපේ ත්‍රස්ත නායකයන් කිහිප දෙනෙක්ව ඊශ්‍රායල් වලිනුයි තවත් රටවල් වල සමහර අයව අත්අඩංගුවට අරන් තිබුණා. ඒ අයව නිදහස් කරා නම් මේ 103 දෙනාව අපි නිදහස් කරන්න නැත්තම් මේ අයව මරනවා කියලා. දැන් ඊශ්‍රායල් වරුන්ට තියෙන ප්‍රශ්නේ මේ ඉන්න ඉඩියාමින් ඔය මේ ඊශ්‍රායල් වරුන්ට තියෙන ප්‍රශ්නේ බොහොම අමාරුවෙන් අල්ලගත් ත්‍රස්ත නායකයන් 50 දෙනෙක්ව නිදහස් කරන්න බෑ. ඒ වුණාට අපේ 103 දෙනෙක්ව අපි නිකන් මැරෙන්න දෙන්නත් බෑ. මොකද ඊශ්‍රායල් වරු කියන්නේ උනාවට වඩා මැරිලා හිටපු කට්ටිය. ඒගොල්ලෝ ගොඩක් මැරුණා. ඉතින් දැන් මොනවද කරන්නේ? මේ අයව නිදහස් කරන්නත් බෑ. ඒ අයව මැරෙන්න දෙන්නත් බෑ. දැන් ඊශ්‍රායල් වරුන්ට කරගන්න දෙයක් නැති වුණා. කොහොම හරි ඒගොල්ලෝ කාලය තව ඉල්ලගත්තා අපිට තව දෙන්න, තව දවසක් දෙන්න, තව දවසක් දෙන්න කියලා. ඒ අතරතුර ඔය දැන් ඊශ්‍රායල් දේශේ අගමැති හැටියට ඉන්නව නේද? බෙන්ජමින් නතානියාහු කියලා. එයාගේ අයියා ජොනතන් නතානියාහු යෝනි කියලා කියන්නේ. එයාගේ නායකත්වයෙන් දුන්න හොඳ ජේම්ස් බොන්ඩ් ගේම. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි වල පාවා නැහැ. ඔය ඇත්තට සිදු වුණා. මොනවද දන්නවද? ඔන්න හරියට සතියකට පස්සේ ජූලි 4 වෙනිදා ඔය පැහැරගෙන ගියේ ජූනි 27 1976. ඔන්න ජූලි 4 වෙනිදා රෑ ඊශ්‍රායල් වලින් පිටත් වෙනවා ගුවන් යානා 3. C-130 වර්ගයේ හර්කියුලිස් ගුවන් යානා. ඒවා හමුදාවේ ඔය ලොකු යුද ටැංකි ලොකු යාන වාහන ප්‍රවාහන කරන ලොකු ගුවන් හමුදා ගුවන් යානා ඔය. හරිද? C1 හර්කියුලිස් C-130 ඒ වයින් 3ක් යනවා. 3 වෙනි ප්ලේන් එකේ හිටියේ කවුද දන්නවද? පුරවලා ගෙනාවා හමුදාව. මොකක් හරි සටනක් ආවොත් සටන් කරන්න සොල්දාදුව හිටියා 3 වෙනි ගුවන් යානාවේ. දෙවෙනි ගුවන් යානාවේ මැදින් ගිය ගුවන් යානාවේ ගුවන් යානාව පදවන අය විතරයි හිටියේ. නියමුවන් විතරයි හිටියේ. හිස්. ඒ අය දන්නවද? අර 103 දෙනාව බේරලා ගේන්න යනවා. ඕකට දාලා. පළවෙනි ගුවන් යානාවේ මොනවද ගියේ කියලා මං කියන්නම්. ඔන්න රෑ කලුවරේ ඒ එන්ටබේ එයාපෝට් එකේ ලයිට් නිවලා තියෙන්නේ රෑට. ඉතින් ඔය පළවෙනි ගුවන් යානාව ගිහිල්ලා බස්සන්න බැලුවා කාටවත් දන්නේ නැතුව. තව පොඩ්ඩකින් තනකොළ උඩ බස්සන්නේ වැඩේ ඉවරයි. තනකොළ උඩ බැස්සුවා නම් ආයෙ උඩට ගත්තා පයිලට්. දෙවෙනි සැරේ කොහොම හරි රන්වේ එකේ අර ගුවන් පද්ධතියේ ලස්සනට බස්සලා හිටන් ගෙනියලා කෙළවරට ගිහිල්ලා නැවැත්තුවා. පිටිපස්සේ දොර ඇරුණා. ඇරපු ගමන් බැස්සේ බ්‍රිටිෂ් ලෑන්ඩ් රෝවර් එකක්. ඒකේ දාලා ගහලා තියෙනවා උගන්ඩා කොඩිය. ඇතුලේ හිටියේ උගන්ඩා හමුදාවේ අය. දෙවෙනුව මර්සඩීස් ලිමසීන් එකක් බහිනවා කළු පාට ඉඩියමින්ගේ කාර් එක. තුන්වෙනුව ආය තවත් ලෑන්ඩ් රෝවර් එකක්. අර ඉඩියමින් එහෙමනේ යන්නේ. ඉස්සරහින් ලෑන්ඩ් රෝවර් එකක් යනවා හමුදා මේ අය අර අපේ ලංකාවේ තර මෙහෙම ග්ලව්ස් දාපු අතින් මෙහෙම කරන. අර ඒ වගේ ඒවා. මැදින් ඉඩියමින්ගේ ලිමසීන් එක ආය තුන්වෙනුව තවත් ලෑන්ඩ් රෝවර් එකක්. ඒව බැස්සේ මොනවද දන්නවද? ඊශ්‍රායල් වරු ඉඩියමින්ගේ වගේම කාර් එකක් හදලා හරිද? ඒ වගේ කොඩි දාලා ඒ වගේ පේන්ට් කරලා ඉඩියමින්ගේ ස්කෝට් එක වගේම ලෑන්ඩ් රෝවර් දෙකක් පේන්ට් කරලා හමුදාවේ සොල්දාදුව වගේ මේගොල්ලන්ගේ සොල්දාදුවන්ට අන්දලා ඉඩියමින් වගේ ගියේ නැද්ද? මේ ඉඩියමින්ගේ සොල්දාදුව එයාපෝට් එකේ බැලුවා මේ අපේ අධිරාජ්‍යවරයා ජනාධිපතිතුමා එන්න කියලා
සැලූට් ගහනවා. මේගොල්ලෝ සයිලන්සර් හයි කරපු තුවක්කු ගෙනිච්ච නිසා සැලූට් ගහපු එකාට වැඩි තියලා මැරුවා. ගියා ත්‍රාස්තවාදීන් හැම එකවම මැරුවා. එතන මේගොල්ලන්ට විරුද්ධව හිටපු හැම සොල්දාදුවෙක්ම මැරුවා. ඒ 100 දෙන්නවම බේරුවා. අර ඉස්පිතාලේ හිටපු අර වයසක ගෑනු කෙනෙක්ව එයා එතන හිටියේ නෑනේ. දන්නවද මොනවද කරේ කියලා? හිට්ලර් ඒ ගෑණිව මරලා ෆ්‍රිජ් එකේ තියලා ටික කෑවා කියලා සටහන් වෙනවා. හරි? ඒ 100 දෙන්නව බේරගත්තා. අරන් ලස්සනට ගෙනාවා. හැබැයි අර වෙඩිවම ආරුවේ එක උණ්ඩයක් ඒ ජොනතන් නතාන්යාහු කියන එක්කෙනාගේ පපුව හරියට වැදුනා. ආපහු මේගොල්ලෝ එනින් ගමන් එයා විතර ඒ ගුවන් යානාවේ මිය ගියා. හරි? එයා රෙන්ඩ ඒක අති සාර්ථක දෙයක් වුණා. දැන් මේවා අපි හොලිවුඩ් චිත්‍රපටිවලවත් බලන්නේ නැහැ. ජේම්ස් බොන්ඩ් කතාවලත් ඕවාගේ අපිට බැරින්නේ. හැබැයි ඇත්තටම සිදු වුණු විශාලතම දෙයක් තමයි මේ. ඔයගොල්ලෝ හිතන්නේ මේ වගේ දෙයක් සිදු වෙන්න නම් ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේම උපකාරය තිබිලා තියෙන්න ඕනේ නේ. Yeshua HaMashiach, El Gibor.
lead us here. We will triumph on every side. More than conquerors through the night of Adonai. Though the walls may stand before us, they must win on every side. They come crashing down when we hear the sound of the name above all others. Yeshua HaMashiach, El Gibor, you're the mighty God. Jehovah Nissi, raise your banner higher. The rock of our salvation, the Messiah of righteousness. Adonai, Yireh, my provider. El Shaddai, El Shaddai, El Shaddai, El Shaddai. So let the nations sing and praise Him, and Israel will say amen. Sing all the nations, hallelujah, and Israel will say amen. So let the nations sing and praise Him, and Israel will say amen. Sing all you nations, hallelujah, and Israel will say amen. Baruch Adonai, Elokei Israel Adonai, blessed is the Lord. Blessed is the මනුස්සයාගේම රටට ඇවිල්ලා ඒ මනුස්සයා වගේම ඇවිල්ලා ඒ මනුස්සයාගේ ගුවන් තොටුපළටම බැහැලා ගහලා ගියා කියන්නේ ඒක කොච්චර නින්දාවක්ද ඒ මනුස්සයාගේ ඒ ලොකුකමට විශාල පහර දීමක්. දැන් ඔය වගේ ඉඩියමින්ට විතරක් නෙවෙයි උනේ. බොහෝ අයට වුණා. දන්නවද ඉතිහාසයේ ඊශ්‍රායල් දේශය පටන් ගත්ත දවස පටන් ඒ දේශය නැති කරන්න උත්සාහ කරා මිනිස්සු. හරිද? ඊශ්‍රායල් දේශය පටන් ගන්නකොටම ඒගොල්ලෝ මම පස්සේ ඔයගොල්ලන්ට කියන්නම් ඒගොල්ලෝ මිස්ර දේශයට ගිය කතාව එහෙම ඔයගොල්ලෝ දන්නවා. නමුත් ඊජිප්තුවරු මේගොල්ලෝ ළමයි විනාශ කරන්න හිතුවා. විනාශ වුණේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ කිව්වා ඊශ්‍රායල් වරුන්ට එදා උඹ දැකපු අද දකින්න මිසරයන්ව මෙට පස්සේ උඹ දකින්නේ නැහැ කියලා එදා කිව්වා. ඒ වගේ අදටත් ඊජිප්තුවේ ජීවත් වෙන්නේ ඒ ඉස්සර බයිබල් කාලේ හිටපු ඊජිප්තුවන්ගේ පරම්පරාව නෙවෙයි ඇරබ්වරු. ඒගොල්ලන්ට මොන වුණත් දන්නේ නැහැ. ඒගොල්ලෝ නැත්තරම නැති වුණා. ඊට පස්සේ අසීරිවරු කියන විශාල සෙනගක් ඉස්රායල් දේශය විනාශ කරන්න උත්සාහ කරා. ඒගොල්ලෝ නැති වුණා. ඉස්රායල් දේශය නැති වුණේ නැහැ. ක්‍රිස්තු පූර්ව 722 ඉස්රායල් දේශයේ උතුරු රාජ්‍යයේ ගෝත්‍ර 10ක් මේගොල්ලෝ අල්ලගෙන ගියා. නමුත් දෙවියන් වහන්සේ 1948 ඒ අයව ආපහු ගෙනාවා. අසීරිවරු නැත්තරම නැති වුණා. බබිලෝන් වරු ක්‍රිස්තු පූර්ව 586 නෙබුකද්නෙසර් රජතුමාගේ නායකත්වයෙන් යුදා රාජ්‍යයට පහර දුන්නා. ජෙරුසලේම නැති කරා. නමුත් අදටත් ජෙරුසලේම තිබෙනවා. ඉස්රායල් සෙනඟ ඉන්නවා. බබිලෝන් වරු නැහැ. ඒ බබිලෝන් වරු ජීවත් වුණු ප්‍රදේශය තමයි අද ඉරාකය කියලා කියන්නේ. අද ජීවත් වෙන ඉරාක් වරු ඒ බබිලෝන් වරුන්ගේ පරම්පරාව නෙවෙයි ඇරබ් වරු. හරිද? ඊට පස්සේ රෝම වරු, ග්‍රීක් වරු හිතුවා නැත්තරම නැති කළා දාන්න ඉස්රායල් වරුන්ව. නමුත් ග්‍රීක් වරු අද නැහැ. ග්‍රීසිය නිකන් චූටි රටක් අද. ඒ වුණාට ඉස්රායල් දේශය තිබෙනවා. රෝම වරු ඒගොල්ලෝ හිතුවා ඉස්රායල් වරුන් අපි තරං කරලා දානවා කියලා, සහ මුලින්ම නැති කරලා දානවා කියලා. අද රෝමානු අධිරාජ්‍ය නැහැ. අද රෝමය කියන්නේ ඉතාලි රටේ අගනුවර හැටියට නටමුන් තියෙන ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් එදා ජීවත් වුණු රෝමානුවරු එහෙ නැහැ. අද ඉන්නේ ඉතාලිවරු. හරිද? ඒගොල්ලෝ කොහෙන්ද ආවේ? ඒගොල්ලෝ ස්කැන්ඩිනේවියාවෙන් ආවේ. ඒ රෝමවරුන්ට මොනවද උනේ? ඒගොල්ලෝ නැහැ, ඇඩ්‍රස් නැහැ. හැබැයි ඉස්රායල් වරු තාම ඉන්නවා. හැබැයි ඉස්රායල් වරු ගිහිල්ලා එක එක රටවල් වල ඉන්නකොට ඒගොල්ලන්ව බොහෝ පීඩාවන්ට පත් කරා. ඒකේ විශාලතම පීඩාව කියලා අපිට කියන්න පුළුවන් 1939 ඉඳලා 45 දක්වා දෙවෙනි ලෝක යුද්ධ සමයේ ඇඩොල්ෆ් හිට්ලර් කියන ඒ ක්‍රූර නායකයා විසින් යුදෙවන්ට එල්ල කරනු ලැබූ ඒ පීඩාව.
මිලියන 6ක්. ඒ කියන්නේ ලක්ෂ 60ක්. 60කට ආසන්න යුදෙව්වන්ව අමුමෙන් මැරුවා. 1939 ඉඳලා 45 දක්වා යුදෙව්වන්ව ඒගොල්ලන්ගේ ගෙවල් වලින් එළියට අරගෙන ඒගොල්ලන්ට අර දාවිද්ගේ තාරකාව මේගොල්ලන්ට මේ හැමතැනම දාලා තියෙන්නේ. ඊශ්‍රායල් දජයේ තියෙන ඒ දාවිද්ගේ තාරකාව අන්න ඒක දාලා යුදෙව්ව කියලා ගහලා ඒගොල්ලන්ගේ නම් වෙනුවට ඒගොල්ලන්ට ඉලක්කම් දීලා ඇඩෝල්ෆ් හිට්ලර් කියන නායකයා ඒගොල්ලන්ව ගෙනිච්ච ලොකු ලොකු කඳවුරු වලට කෝච්චි වල ගෙනිච්චේ. බඩු කෝච්චි වල තමයි ඒගොල්ලන්ව නිකන් අර බඩු පටවනවා වගේ පටවලා ගෙනිච්චේ. ගෙනියලා ඒගොල්ලන්ව වෙඩි තියලා මැරුවා. ලොකු වලවල් හාරලා ඒ වායේ දාලා ඒගොල්ලන්ව එහෙම පන පිටින්ම භූමි දාන කරා. ඊට පස්සේ විශ්ව වායු යවල ලොකු ලොකු මේ ගෑස් චේම්බර් කියලා කියන ලොකු ලොකු මේ තැන්වල හරිද ලොකු ශාලාවල ඒ විශ්ව වායු ගහලා ඒගොල්ලන්ව නැති කරා. ඒ වුණාට අද ඊශ්‍රායල් තුල ජීවත් වෙන යුදෙව්වන්ගේ සංඛ්‍යාව මොනවද දන්නවද ජනගහනය? මිලියන 6යි. ඒ කියන්නේ එදා ඇඩෝල්ෆ් හිට්ලර් මරපු ඒ සංඛ්‍යාවට සමාන වූ ජනගහනයක් අද ඊශ්‍රායල් දේශය තුල යුදෙව්වෝ ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව නැති කරේ නැහැ. තාත් යුදෙව්වෝ වෙන රටවල් වල ජීවත් වෙනවා. ඒ අය ටික ඊශ්‍රායල් දේශයට එනවා. මොකද දෙවියන් වහන්සේගේ වචනේ අනාගත වාක්‍යයක් උන්වහන්සේ කියලා තියෙනවා. උතුරෙන් නැගෙනහිරෙන් බස්නාහිරෙන් දකුණෙන් මගේ සෙනඟ මගේ රටට මම ගේනවා කියලා. මම පස්සේ කියලා දෙන්නම්. අපේ සභාවයි ඊශ්‍රායල් දේශය අතර තියෙන සම්බන්ධය මොනවද? හරිද? ඒකේ වැදගත්කම මොකක්ද කියලා. මොකද අපේ මාතෘකාව ඒක තමයි. ඒකට තමයි අපි පිවිසෙන්න යන්නේ හිමීට. දැන් නෙවෙයි. හැබැයි මම දකින්නේ ඉතිහාසයේ මම දකින දේ. අදටත් මම දකින දේ. ඊශ්‍රායල් දේශයට විරුද්ධව කවුරු නැගිට්ටා ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ ගහනවා. හැබැයි ඊශ්‍රායල් දේශයට කවුරු හරි ආශිර්වාද කරොත් ඒ අයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඔක තියෙන්නේ උත්පත්ති 12:3. උත්පත්ති 12:3 දෙවියන් වහන්සේ ආබ්‍රහම තෝරලා ආබ්‍රහම් ගැන අපි දැන් දවල් මොකද්ද කන්න දෙනවනේ. ඒකට පස්සේ අපි ආබ්‍රහම් ගැන කතා කරමු හොඳේ. එතකොට ආබ්‍රහම්ට කියනවා උඹ තුලින් මම ජාතියක් ඇති කරන්න යනවා කියලා. අන්නේ ජාතියට දීප පොරොන්දුව මොනවද? ආබ්‍රහම් උත්පත්ති 12:3 නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නට මම ශාප කරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්න ඔයයි කීසේක. මේ පොළොවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්නේ කොහොමද කියන එක පස්සේ කියලා දෙන්නම්. දැන් අර කලින් දෙක විතරක් බලමු. නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරන්නෙමි. දැන් මේක දෙවියන් වහන්සේ ආබ්‍රහම්ටයි ඊශ්‍රායල් වරුන්ටයි කිව්වේ ස්කාල සීමාවක් දාලා නෙවෙයි. ආබ්‍රහම් නුඹට ආශිර්වාද කරන්නන්ට මම අර යේසුස් වහන්සේ එනකන් ආශිර්වාද කරන්නෙමි. හොඳේ? නුඹට ශාප කරන්නන්ට යේසුස් වහන්සේ එනකන් මම ශාප කරන්නෙමි. එතනට විතරයි බං. එතනින් එහාට උඹට ආශිර්වාද කරාටත් වැඩක් නැහැ, උඹට ශාප කරාටත් වැඩක් නැහැ කියලා කිව්වේ නැහැ. තේරෙනවද? නමුත් බොහෝ ක්‍රිස්තියානිකාරයන් කියන්නේ මොනවද දන්නවද? මේ පොරොන්දුව යේසුස් වහන්සේගේ පැමිණීම වෙනකම් විතරයි. දැන් යේසුස් වහන්සේ ආවා. දැන් මේක ක්‍රිස්තියානිකාරයට කියලා. දැන් මම යුදෙව්වෙක්ද? නෑනේ මං ඉස්සලම කිව්වනේ. මම දෙමළ ශ්‍රී ලාංකීය පිරිමියෙක්. මට ආසයි කියා ගන්න මේක ඒගොල්ලන්ට නෙවෙයි මට කියලා. හැබැයි ඇත්ත කියන්නේ මේ දේව ධර්මානුකූලව සත්‍ය මේක අපිට නෙවෙයි, අපිටත් සයිඩ් එකේ තියනවා නැතුවත් නෙවෙයි සයිඩ් එකේ. හැබැයි ඕක කාටද දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ? ඊශ්‍රායල් වරුන්ට. කාල සීමාවක් දුන්නේ නැහැ. යේසුස් වහන්සේ එනකන් විතරක් කියලා කිව්වේ නැහැ. මේක දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දීපු සදාකාලීන පොරොන්දුවක්. නුඹට ආශිර්වාද කරන අයට ආශිර්වාද කරනවා, නුඹට ශාප කරන අයට ශාප කරනවා. හරිද? දැන් ඊශ්‍රායල් වරු හොඳ මිනිස්සුද හොඳ නැති මිනිස්සුද කියන එක අපිට වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ ජරා වැඩ බයිබලෙත් තියෙනවා, අදත් කරනවා. ඒක අපිට වැඩක් නැහැ. දෙවියන් වහන්සේගේ මිනිස්සු කරන දේවල් දෙවියන් වහන්සේ බලාගයි. නමුත් අපි එයාට ආශිර්වාද කරා නම් අපිට ආශිර්වාදය, එයාට ශාප කරා නම් අපිට ශාපය. ඒක මම කිව්වේ. ඊජිප්තු වරු, අසීරි වරු, බබිලෝන් වරු, මේදි වරු, පර්සි වරු, ග්‍රීක වරු, රෝම වරු, හිට්ලර්ගේ නාත්සි පක්ෂය, සදාම් හුසයින්ගේ බාත් පක්ෂය, හරි?
මේගොල්ලෝ සේරම ඊශ්‍රායල් දේශය නැති කරන්න උත්සාහ කරා. නමුත් ඒ අය නැති වුණා. ඊශ්‍රායල් දේශය අදටත් තියෙනවා. හරිද? මහා බ්‍රිතාන්‍ය ගැන ඔයගොල්ලන්ට මම කලින් කිව්වා අපිව පාලනය කරගෙන හිටියේ ඒගොල්ලෝ කියලා. ඔයගොල්ලෝ දන්නවද ඒගොල්ලන්ට කියනවා කතාවක් ඉර නොබසින අධිරාජ්‍ය කියලා. ඇයි? ජපානයේ ඉඳන් කැනඩාව වෙනකන් ඒගොල්ලෝ අල්ලගෙන හිටියේ. ඒ නිසා මේ ලෝකේ බ්‍රිතාන්‍ය පාලනය කරන රටක් උඩ ඉර පායනවාමයි හැම වෙලේම. හැබැයි 1945 යුද්ධය ඉවරුණායින් පස්සේ මහා බ්‍රිතාන්‍ය කියන රටේ මහකම නැති වෙලා දැන් තියෙනවා බ්‍රිතාන්‍ය හැටියට. කී දෙනෙක් එංගලන්තෙට ගිහින් තියනවද? අත උස්සලා පෙන්නන්න. ගිහින් නැද්ද? ගිහින් ආපු කට්ටියකින් අහන්න නිකන් වැඩකට නැති රටක්. මම වගකීමකින් කියන්නේ මොකද මම එහෙ ඉගෙන ගත්ත නිසා. හරිද? මම නිතර යන්නේ එන නිසා මම කියන්නේ. හරිද? කවුරු හරි ඇවිල්ලා ඔයගලන්ට පාත් දැම්මනම් අපි ඉන්නේ ලන්ඩන් වල. we are in London. අපි එංගලන්තේ තමයි. අපේ දරුවෝ ඔක්කොම එංගලන්තේ. ඔයගොල්ලෝ නිකන් ඒගොල්ලෝ දිහා බලලා නිකන් මෙහෙම නක්කේ හිනාවක් දාන්න ඇති. හරිද? මම ඔයගලන්ට කියන්නද? ඊට වැඩිය 10 ගුණයක් ආඩම්බරයි. අපි මොරටුවෙන් එළියට ගියේ නෑ. මොරටුවේම ඉපදිලා මොරටුවේ ජීවත් වෙලා මෙහෙමයි ඉන්නේ කියන එක. එච්චරට අපි හොඳයි. එංගලන්තේ දැන් පිරිහිලා. මහා කමක් නෑ. හරිද? නිකන් දූපතක්. හරි? නිකන් කමකට නැති රටක් බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ මහකම නැති වුණේ කොහොමද කියලා කියන්නද? ඔන්න 1942 හිට්ලර් යුදෙව්වන්ව මරනකොට සමහර යුදෙව්වෝ 980 දෙනෙක් ඒගොල්ලෝ බේරිලා නැවකට නැගලා හැම්බර්ග් හාබර් එකෙන් ඒගොල්ලෝ ගියා ලිවර්පූල් වලට. එංගලන්තේ තියෙන ලිවර්පූල් හාබර් එකට ගියා වරායට. ගිහිල්ලා එංගලන්තෙට ඒගොල්ලෝ සරණාගතෙන් හැටියට අනාථෙන් හැටියට රින්ගන්න හැදුවා. එතකොට එංගලන්තය ආයේ මොනවද දන්නවද කිව්වේ? අපිට දැන් යුද්ධයක් කරගෙන ඉන්න නිසා අපිට ඕගොල්ලන්ව බාර ගන්න බෑ. අපි ඕගොල්ලන්ව යවනවා කියලා ඒගොල්ලන් යන්න කියලා කිව්වා. ජාත්‍යන්තර මුහුදු සීමාවට නැව ගෙනියන්න කියලා කිව්වා. මේගොල්ලෝ කිව්වා අපි අසරණයි. අපේ පිරිමි ගෑනු දරුවෝ එහෙම ඉන්නවා. මොනවද මේ ඕගොල්ලෝ අපිට මේව කරන්නේ? අරගොල්ලෝ මරනවා අපිව. ඕගොල්ලෝ අපිට මේ සරණාගතයෙන් හැටියට එන්නවත් දෙන්නේ නැහැ නේ කියනකොට ඒ වරායට බහැපු අයව ගහලා ආපහු නැවට නගලා නැවට අන දුන්නා. ගෙනියපන් ජාත්‍යන්තර මුහුදු සීමාවට කියලා 1942. ඔය පණිවිඩය ගියා එවකට ඇමරිකාවේ ජනාධිපතිවරයා හැටියට හිටපු තියඩෝ රුස්වෙල්ට් තුමාට. ඇමරිකාව ඒ වෙනකොට දෙවෙනි ලෝක යුද්ධයට තාම ඇවිල්ලත් නැහැ. ඒගොල්ලෝ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ the great depression කියන ආර්ථික කම්පනයට ලක් වෙලා කණ්ඩ බොණ්ඩ නැතුව දුගී දුප්පත් රටක්ව තිබුණේ ඇමරිකාව. හරිද? එදා තිබුණ ඇමරිකාව ඔයගොල්ලෝ දන්නේ නැත්නම් අද තියෙන ඇමරිකාව සමග හිතලා බලන්න එපා. සංසන්දනය කළා ඒ වගේ තිබුණේ කියලා හිතන්න එපා. හොඳේ. එතකොට තියඩෝ රුස්වෙල්ට් තුමා කිව්වා හැරි ට්‍රූමන් මේ එයාගේ ගෝලයා හැටියට හිටියේ. තියඩෝ රුස්වෙල්ට් තුමා කිව්වා ඒ නැව ගේන්න ඇමරිකාවට කියලා. ඒ නැව ගෙනාවා නිව්යෝක්. හරිද? හඩ්සන් බේ එකට ගෙනාවා. දන්නවද? එංගලන්තේ මහා බ්‍රිතාන්‍ය ඊශ්‍රායල් වරුන්ට ආශිර්වාද කරේ නැහැ. හැබැයි කොහෙදෝ හිටපු ඇමරිකාව ඊශ්‍රායල් දේශයට ආශිර්වාද කළා. 980 දෙන්නව බාරගත්තා. ඒ වෙනකන් මහා බ්‍රිතාන්‍ය මත තිබුණු දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ දැත් ඒ අයගෙන් අහක් වෙලා ඇමරිකාව මත තබනු ලැබුවා. 1942න් පස්සේ ඇමරිකාව යෝධ රටක් බවට පත් වෙන්න පටන් ගත්තා. ඇමරිකාව පුදුම විදියට වර්ධනය වුණා. දෙවෙනි ලෝක යුද්ධයට ඇතුල් වුණා. ඒගොල්ලෝ ඇතුල් වුණ නිසා තමයි අන්තිමට හිට්ලර්ව පරාජයට පත් කරන්න පුළුවන් වුණේ. ඒගොල්ලෝ හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ ගහපු නිසා තමයි. ඒ ගැන පස්සේ මම කියන්නම්. දෙවෙනි ලෝක යුද්ධේ නැවතුනේ අන්තිමට ඇමරිකාව යෝධ රටක් බවට පත් වුණා. අදටත් ඇමරිකාවේ තිබෙන ආශිර්වාද වලට හේතුව ඒගොල්ලෝ ඊශ්‍රායල් දේශයට ආශිර්වාද කරපු නිසා. ඒ නිසා තමයි යක්ෂයා පුළුවන් තරම් උත්සාහ කරන්නේ බාරක් ඔබාමා වගේ කට්ටියගේ ඔළුව අවුල් කරලා ඊශ්‍රායල් සමග තිබෙන මිත්‍රතාවය නැති කරගන්න. ඇයි? එතකොට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඒගොල්ලන්ගෙන් අහිමි වෙනවා කියලා. මට පැහැදිලිව ඕගොල්ලන්ට කියන්න බෑ. මොකද මේවා පටිගත වෙනවා. මට තව ටික කාලයක් ජීවත් වෙන්න ආසයි. හරිද? හෙට අනිද්දාම මැරෙන හදිසියක් මරණ නැහැ. හරි? ඒව මැරුණා දෙවියන් වහන්සේ කියලා දාන්න මැරෙපො මොකටද නිකන් මේ අර ගෙම්ම නැහින්නේ කට නිසා වගේ මාත් නැහින්නේ කට නිසා.
ඒ නිසා මං දින නංගක් මොනවත් කියන්නේ නැතුව මං නිකන් ළඟට ගියාගෙන යන්නම් ඕගොල්ලෝ ඔක අහගන්න. ඔන්න එක සැරයක් මැද පෙරදිග රටවල් වලින් අපිට තෙල් එන්නේ. ඒගොල්ලෝ කිව්වා මැඩම් දැනගන්න කාටද කියලා. හරිද? මැඩම් අපි ඔයගොල්ලන්ට තෙල් දෙන නිසා ඔයගොල්ලෝ ඉස්රායල් ස්ථානාපති කාර්යාලය ලංකාවෙන් අයින් කරගන්න නැත්නම් අපි තෙල් දෙන්නේ නැහැ කියලා. ඉතින් මැඩම්ට කියන්න බෑනේ දෙවන් වහන්සේට තෙල් දෙන්න දල්වන පහනට කියන්න බෑනේ මොකද අපි කාර් වලටනේ තෙල් ඕනේ අපිට. පහනට දාන තෙල් පොල් තෙල් ගන්න බලන්නේ මේ ගමෝට ගියා නම්. ඒ නිසා මැඩම් මොනවද කරේ? ඉස්රායල් ස්ථානාපති කාර්යාලය ලංකාවෙන් ඇරියා. එපා මෙහෙ තියාගන්න එපා ඔයගොල්ලෝ ගෙනියන්න කියලා. එයි නෑ අපිට තෙල් ඕනේ ඔයගොල්ලෝ යන්න කියලා. ඒගොල්ලෝ ගියා. නවදිල්ලියට ගියා. මොනවද උනේ? ලංකාවේ විශ්වවිද්‍යාලවල හිටපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් උද්ඝෝෂණ පවත්වලා 1971 ලේ ගංගාවන් මේ රටේ ඉතිරිලා ගියා. ඇයි? දෙවන් වහන්සේගේ රටේ ස්ථානාපති කාර්යාලය එළියට තල්ලු කරපු නිසා. ඔන්න පළවෙනි අවස්ථාව. පස්සේ අවුරුදු කිහිපයකට පස්සේ රජය වෙනස් වුණාම ආය අලුත් රජය නව රජය කිව්වා එන්න අපි එන්න කියලා ඒගොල්ලෝ ආවම දෙවන් වහන්සේ ආශිර්වාද කරන්න පටන් ගත්තා. ඒ වෙනකන් පරිප්පු ගාව නැති අපි පරිප්පු කන්න පටන් ගත්තා. දැන් කන පරිප්පු නෙවෙයි. හැමදාම පරිප්පු කන ඒව නෙවෙයි. ඇත්ත පරිප්පු. මයිසූර් වලින් ගෙනාවා. හරිද? බීලුණු කන්න පටන් ගත්තා. ඕලින් වල ගිහිල්ලා පාන් රාත්තල් ගන්න මිනිස්සු දැන් අපිට පාන් කපපු පාන් පෙති පාන් රවුම් පාන් තටි පාන් අච්චු පාන් මොනවත් එක්කද දැන් ඉස්සර නැති උඹල කඩ එක කන්න පටන් ගත්තා. මතකද? ඕනම් මේව නැත්තම් නෑ. හරිද? සාඩින් එන්න පටන් ගත්තා. සැමන් එන්න පටන් ගත්තා. හරිද? ඩෙලිකා වෑන් හරිද? ටොයෝටා වෑන්. ඒ කියන්නේ අපි රුක්මනි අක්කා ඇක්සිඩන්ට් වල රුක්මනි මොඩල් කියලා කියන්න ගත්තේ හයිඑස් වෑන් එකට. හරි. හොඳ ඒවා එන්න පටන් ගත්තා. ලංකාවේ ආර්ථික විප්ලවයක් ඇති වෙන පටන් ගත්තා. ආශිර්වාද දෙන්න පටන් ගත්තා. ඇයි? ඉස්රායල් ස්ථානාපති කාර්යාලය ගෙනාවා ආශිර්වාද ආවා. ආය මැද පෙරදිගින් ආව තර්ජනයක්. සර් තෙල් ඕනේද? එපාද? හරි කියලා දෙවෙනි සැරේත් අන්න ඉස්රායල් ස්ථානාපති කාර්යාලය යවුවා විතරයි ලංකාවේ ජූලි මාසේ කළු වුණා. ඒකටයි අපි කියන්නේ කළු ජූලිය කියලා. ඔයගලන්ට දන්නව ඇති දැන් මම මොනවද මේ කවුරු ගැනද මොන කාලේ ගැනද කතා කරන්න කියලා. හරිද? තේරෙනවද? මිත්‍රවරුනි අපේ ලංකාවෙන් ඉස්රායල් ස්ථානාපති කාර්යාලය දෙසැරයක් පිටමං කරපු එකෙන් අපේ ලංකාවේ ලේ ගංගා ගැලුවා. මොකක් හරි හේතුවක් තියෙන්න බෑ. ඔකේ ආත්මික රහසක් තියෙන්න බෑ නේද? ඔන්න දැන් ඔයගොල්ලෝ දන්නවද හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉස්රායල් පාක්ෂිකව එයා කටයුතු කරේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද? එයා වෙන්න ඇති අපේ ඉස්රායල් දේශයට ගිය රාජ්‍ය නායකයා. ඒක වෙන්න ඇති. නමුත් ඉස්රායල් වල පාලස්තීන පාලනය යටතේ තිබෙන වෙස්ට් බැංක් කියන හරියේ මහින්ද රාජපක්ෂ කියන නමින් පාරක් තියනවා දන්නවද? මොකක්ද ඒකෙන් ඔයගලන්ට කියවෙන්නේ? එතුමා පාලස්තීන වරුන්ටයි පාක්ෂිකව කටයුතු කරේ ඉස්රායල් විරෝධීව ඉඳලා තියෙනවා. මිත්‍රවරුනි, ඒ වගේ අය වෙනුවෙන් අපි යාඥා කරන්න ඕනේ. ඒ අය දන්නේ නැහැ ඉස්රායල් විරෝධී වුණාම මොනවද වෙන්නේ කියලා. යමෙක් ඉස්රායල් විරෝධී වෙනවද? දෙවියන් වහන්සේ ඒ පුද්ගලයාට විරුද්ධ වෙන්න යනවා. යමෙක් ඉස්රායල් පාක්ෂිකව වෙන්න යනවද? දෙවියන් වහන්සේ මනුෂ්‍යට ආශිර්වාද කරන්න යනවා. අපේ යාඥාවලින් එකක් වෙන්න ඕනේ. දැන් තියෙන මේ නව රජය උත්සාහ ගන්නවා නැවත වාරයක් ස්ථානාපති කාර්යාලය ගේන්න. ආමෙන් කියන්නකෝ. මොකද අපේ රටට ආශිර්වාද ඕනේ දෙපාද? අපේ රටට දෙවියන් වහන්සේගේ පිබිදීම ඕනේ දෙපාද? අපි රට වෙනුවෙන් යාඥා කරාට මදි. අපිට දෙවියන් වහන්සේ රටට වෙන අපි නිසා ක්‍රිස්තියානි අය නිසා මේ රටට ගොඩක් ආශිර්වාද දීලා තියෙනවා. praise the lord. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නමුත් ඒක මදි.
තව ආශිර්වාදයක් තියෙනවා. මොකද්ද? නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නේ මේ අපි රටක් හැටියට. අපි පෞද්ගලිකව සමහරු ඊශ්‍රායල් දේශයට ආශිර්වාද කරනවා. ඒකම අදි. එතකොට අපිට පෞද්ගලික ආශිර්වාද ලැබෙනවා. නමුත් රටක් හැටියට අපි ඊශ්‍රායල් දේශයට ආශිර්වාද කරන්න පටන් ගන්න ඕනේ. අපිට ඊශ්‍රායල් දේශය කොච්චර උදව් කරලා තියෙනවද දන්නවද? අපේ මේ අවුරුදු 30 යුද්ධය ඉවර කරන්න ඒගොල්ලන්ගෙන් අපිට ලැබුණ ආශිර්වාද මොකද්ද කියලා මම එකක් දෙකක් කියලා ඊට පස්සේ අපි පාන් කන්න යන්. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට මතක ඇති 2009 මැයි මාසේ 19 වෙනිදා අපේ අවුරුදු 30 යුද්ධය අවසන් වුණා. ඊට කලින් මේ මම කියන නම් ඔයගොල්ලන්ට ඇහිලා ඇති ප්‍රවෘත්තිවල රූපවාහිනිවල කෆීර් යානා අපේ ගුවන් හමුදාවේ කෆීර් යානා පාවිච්චි කරමින් ත්‍රස්ත කඳවුර වලට බෝම්බ ගැහුවා කියලා අහලා තියෙනව නේද? කෆීර් යානා ගැන අහලා තියෙනව නේද? ඒක ඊශ්‍රායල් වරුන්ගේ ගුවන් යානාවක් ඒගොල්ලෝ තමයි අපිට දුන්නේ. හරිද? ඔයගොල්ලෝ අහලා ඇති ප්‍රවෘත්තිවල දැන් මුහුදු තීරේ අපේ නාවික හමුදාවේ ඩ්වාරා යාත්‍රා මෙච්චර ප්‍රමාණයක් ගොස් මුහුදු කොටින්ගේ යාත්‍රා විනාශ කරපු කතාව ඔයගොල්ලෝ අහලා අපේ හමුදාපතිවරුන්ට විශේෂ පුහුණුව ලබා දුන්නේ ඊශ්‍රායල් මොසාඩ් හමුදාව. ඊශ්‍රායල් වරුන්ගේ පුහුණුව, ඊශ්‍රායල් වරුන්ගේ ගුවන් යානා, ඊශ්‍රායල් වරුන්ගේ නෞකා ඕවා තියාගෙන ඊශ්‍රායල් වරුන්ගේ චන්ද්‍රිකා මේ ජනාධිපතිතුමිය හැටියට හිටපු චන්ද්‍රිකා නෙවෙයි. එයා ඊශ්‍රායල් නෙවෙයි. චන්ද්‍රිකා උඩ යවන්නේ. මොකක්ද ඒවට කියන්නේ? සැටලයිට්ස්. අන්න ඒ චන්ද්‍රිකා පාවිච්චි කරලා මේ යුද්ධයට ගොඩක් දුරට අපිට උදව් කරා ඊශ්‍රායල්. අවුරුදු 30ක ඛේද වාචකය නිමා කරගන්න අපිට අත දුන් රට තමයි ඊශ්‍රායල් රට. අද අපි නිදහසේ අද ලංකාවේ තුල අපි ඇවිදිනවා නම් ඒකට හේතුව හිටපු රජය තමා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂතුමා තමා, ඒ හමුදා ඒ සොල්දාදුව තමා. නමුත් ඒ අයට පිටිපස්සෙන් ඉඳලා මෙවැනි සහායක් ලබා දුන්නේ ඊශ්‍රායල් දේශය. ඒ ඊශ්‍රායල් දේශයට අපි කළගුණ සලකන්න ඕනේ. අපේ රට වෙනුවෙන් අපි ආඥා කරන්න ඕනේ. ස්වාමිනේ, තවමත් අපේ ගුවන් හමුදාව කෆීර් තියන් ඉන්නේ. තවමත් අපේ නාවික හමුදාව ඩුවාරා තියන් ඉන්නේ. හෙට අනිද්දා අපිට තර්ජනයක් කවුරු හරි එල්ල කරා නම් තවමත් ඒ තර්ජනයට විරුද්ධව සටන් කරන්න අපි ගාව බඩු තියෙනවා. ඒකට හේතුව තාම අපි ගාව ඊශ්‍රායල් බඩු තියෙනවා. ආමෙන්. එච්චරට අපිට දන්නේ නැතුවම ඊශ්‍රායල් වරුන්ගේ ආශිර්වාද අපි ලබාගෙන තියෙනවා. හැබැයි අපි කතා කරන්නේ පාලස්තීනවරු පව්, පාලස්තීනවරුන්ට විරුද්ධව ඊශ්‍රායල් වැඩ කරනවා කියලා සත්‍ය දන්නේ නැතුව කතා කරන්නේ. ඒ නිසා මිත්‍රවරුනි, මේක මතක තියාගන්න. ඊශ්‍රායල් දේශයට ආශිර්වාද කරන්නන්ට උන්වහන්සේ ආශිර්වාද කරනවා. ශාප කරන්නන්ට උන්වහන්සේ ශාප කරනවා. මේ ක්‍රිස්තියානි අයටත් තමයි, ක්‍රිස්තියානි නොවන අයටත් තමයි. හොඳයි. දැන් මම ඉවර කරා උත්පත්ති 12:3 අර පළවෙනි කොටස් දෙක. මොනවාද? දැනහස කියනවා නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරනවා, නුඹට ශාප කරන්නන්ට ශාප කරනවා කියලා. තව පොඩ්ඩකින් මම කියලා දෙන්න යනවා. පොළොවේ සියලු පවුල් වලට නුඹ කරන කොටගෙන ආශිර්වාද ලැබෙනවා කියලා කියූප එකේ සැබෑ තේරුම මොනවාද කියලා. හැබැයි දැන් මට ඕනේ ඔයගලන්ට අලුත් කිවිසුමේ පදයක් කියවන්න. මතෙව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. මතෙව් පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. ඔන්න මම කියන්නම් හරිද කියලා බලා ගන්න. සල්මෝන්ට දාව රාහබ්ගෙන් බෝවස් උපන්නේය. බෝවස්ට දාව රුත්ගෙන් ඕබෙද් උපන්නේය. ඕබෙද්ට දාව යෙස්සේ උපන්නේය. හරිද? එහෙමද තියෙන්නේ ඔයගොල්ලන්ගේ බයිබලේ? හරි. දැන් මේක මට ප්‍රශ්නයක්. මොනවද මගේ ප්‍රශ්නේ? ඔතන කියලා තියෙන ඔය නම් ලයිස්තුවක් දීලා තියෙන. දැන් අලුත් කිවිසුමේ පළවෙනිම පිටුවමේ. අලුත් කිවිසුමට අපි ගියාම දැන් ඇත්තටම මතෙව්තුමා දැන් බයිබල් මෙතන පාස්ටර්ස්ලා ඉන්නවා. බයිබලේ දන්න අය ඉන්නවා. තව බයිබල් ඉගෙන ගත්ත අය ඉන්නවා. අපි දන්නවා දේව ධර්මානුකූලව මතෙව්තුමාව ශුද්ධාත්මයන් වහන්සේ පාවිච්චි කරේ සුභාරංචිය යුදෙව්වන්ට දෙන්න කියලා. ඉතින් මතෙව් සුභාරංචිය යේසුස් වහන්සේව රජතුමානෝ හැටියට, ක්‍රිස්තුස් වහන්සේ හැටියට, මෙසියස් වහන්සේ හැටියටයි පෙන්වන්නේ. හරිද? ඒක දන්නවා අපි. එතකොට දැන් යුදෙව්වා කියන්නේ තනාක් එක තියන් ඉන්න එක්කෙනා. තනාක් එක කියන්නේ මොකද්ද? තෝරා, නෙවීම්, කෙතුවීම. කියන්නේ අපේ පරණ කිවිසුම තියෙන්නේ. ඒ පොත් 39 තමයි ඒගොල්ලන්ගේ බයිබලේ.
දැන් අපේ පරණ කිවිසුම තමන්ගේ සම්පූර්ණ බයිබලය හැටියට පාවිච්චි කරගෙන ඉන්න යුදෙව්වට අලුත් කිවිසුම කියවන්නකෝ කියලා දෙන්න යනවා දැන් දෙවියන් වහන්සේ. ඉතින් ඒක ගන්න යුදෙව්වා පෙරලලා කියවන්න යන පළවෙනිම පිටුව තමයි මතයෝ එක. ඔකේ පළවෙනිම පද කිහිපය තුල ඕනනම් ආකර්ෂණශීලී දේවල් දාන්න ඕනේ. දැන් මමත් පොත් ලියලා දෙනවා 11ක් විතර. මගේ පළවෙනි පද මට මතකයි. Old Testament prophets කියලා ලියුවා එක. හරිද? ඉතින් ඒක ලියද්දී මම තාම කර්තෘවරයෙක් හැටියට ඒවකට මිනිස්සු මාව දන්නේ නැහනේ. හරිද? ලොකෝ අයියලා මනික ඉංග්‍රීසියෙන් ලිව්වේ. ඉතින් ලොකෝ අයියලා ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ පොත් ලියනකොට මේ සුදුහුම්පල සුරේෂ් බාබුවත් හරිද? ඉංග්‍රීසියෙන් පොතක් ලියලා කියවපන් කියලා මිනිසුන්ට දෙනවලු. කවුද ඕක බලන්න යන්නේ? හරිද? ඉතින් අර දෙමළෙන් කියනවා ගාන මයිලාට කණ්ඩිරඳ වාන්කොලි තානුම් තෝකයි විරිත් ආඩ කියලා. අර මොනරා ලස්සනට අර මේ මොකද්ද විලිවස ජිල්පියක් තියෙන්නේ උට? ඈ මොකක්? පිල් ඒක මෙයා කරගෙන උ නටනකොට කලකුන් උනොත් උන්ගේ අර චූටි ජිල්පිය අරගෙන උනොත් නටන්න පටන් ගන්න මටත් පුළුවන් මොනරා වගේ නටන්න කියලා. ඒ වගේ සුද්ධ පොත් ලියනවා ඉංග්‍රීසි. මේ සුදුහුම්පල සුරේෂ් උටත් ඉන්න බැරුව පොතක් ලිව්වා මම. දැන් මගේ පොත කියවන්න මිනිස්සුන්ට පොළඹවන්න එපා. ඉතින් මම ඉස්සල්ලාම දැම්ම අර acknowledgements කියන කොටසේ එක එක්කෙනාට ස්තුති කියනවා මම. මට අරවා කරාට මෙයාට ස්තුති කියනවා මෙයා මේවා කරාට. ඒක තමයි මම කියවන මිනිස්සුන්ට පෙන්වන්න හදන්නේ මම පොඩ්ඩක් ලොකු කට්ටිය ළඟිනුත් හිටියා කියලා. ඇයි? අරගොල්ලන්ව දන්නවා කියවනම් මට පොයින්ට්ස් ලැබෙනවා. දැන් ඒවනේ නේ දැන් ජනාධිපතිතුමාගේ ඩ්‍රයිවර්ගේ අල්ලපු ගෙදර හිටපු සුමනේ අර මගේ අයියාගේ වයිෆ්ගේ බාප්පා බැඳලා ඉන්න එක්කෙනාගේ පිටිපස්සේ ගෙදර කෙල්ලෙක් තමයි පැල්ල ගියේ කිව්වනම් අපිට පොඩි ජුන්තෝ දෙනවා එහෙමද? හරිද? ලංකාවේ සංස්කෘතිය එහෙමනේ. ඒ වගේ මටත් ඕන වුණා මේ මම නිකන් SMS පොරක් නෙවෙයි. මම පාස්ටර් චාන්ඩිට කාර්යය ලවලා තියෙනවා. හරිද? අඩු ගන්න කාර්යය ලෙව්වන්නේ. එයා ළඟින් ඉඳගත්තනේ මම ඩ්‍රයිවිං සීට් එකේ අනිත් සීට් එකේ අර ඒ වගේ I have been with Dr. චාන්ඩි කියලා දැන්. ඒතර පාස්ටර් චාන්ඩිව දන්න අය ආඩේ මේ සුරේෂ් පාස්ටර් චාන්ඩියක් ඉඳලා තියෙනවා. පාස්ටර් කෝල්ටන් කියනවා දැම්මා. I was under Pastor Colton for 3 years. Bible college එකේ. මම ඒක දැම්මේ නෑ. Bible college එකේ ඉඳද්දී Pastor Colton වැඩි හරියක්ම college එකෙන් එළියෙම ආව තමයි කියලා දැම්මේ නෑ. එතකොට උන් පොත කියවන්නේ නෑනේ. හරිද? අර ටිකක් අර ලාවට හරි දැකලා ආයෙ කියවම අම්මා එයා ලොකු එක්කෙනෙක්ද එයාගේ නම දැම්මා. එයා I know him we have been friends. මේ එකට ඉඳගත්තා එකට ගියා. අර ඒ වගේ මං කියන එක තේරෙනවද මම මේ ඇත්ත කියන්නේ බොරු නෙවෙයි කියන්නේ. මගේ පොත අතට හම්බුණා නම් පාරකේ බලන්න ඇක්නොලෙජ්මන්ට් කෑල්ලේ දාලා තියෙන ලොකු අයියාලගෙන මං ලියන්නේ මේ අපේ වත්තේ වැඩ කරන අයගේ නම් දාන්නේ. හරිද? දැන් මමත් ඉස්සර 3 wheel driver කෙනෙක්. ඉතින් මගේ යාළුවෝ 3 wheel driverලාගේ නම් දාන්නේ. කුඩුකාරයෝ මගේ යාළුවෝ හිටියා. අර සුදුහුම්පල නිමල් කියන එකයි මායි එකට තමයි ජිල් බෝල ගැහුවේ. ඒව ගහන්නේ නැහැ පොතේ. දාන්නේ කාවද? අර ලොකු අයියාලව. ඇයි එතකොට තමයි කවුරු හරි පාස්ටර්ලා පොත අරගෙන බැලුවොත් මූව දන්නේ නැහැ. මූ කාවද දන්නේ? ඒ අයව අපි දන්නවා කියලා බලනකොට අම්මෝ මූ අර ලොකු අයව දන්නවනේ. බලමුකෝ කියවලා මූ මොනවද කියන්නේ කියලා පොඩ්ඩක් හරි chance එකක් තියෙන්නේ එහෙමනේ. හරිද මං කියන එක? හරිද? ඒ වගේනේ CD ගහනකොට අපි CD ගහනකොට මේ ලස්සන ගායකයෝ ඉන්නකොට අපිත් CD එකක් ගහලා ඒක මිනිස්සු අහන්න කරන්න ලොකු කයියෙක්ව ගෙනල්ලා යාඥා කරවලා කවර් එකේ යාගේ පින්තූරෙත් දානවා prayer by doctor කියලා. එතකොට එයාගේ නමට CD විකිනේ ඉන්නේ. ඒ වගේ යුදෙව්වා දැන් පරණ කිව්සෝ තියන් ඉන්න යුදෙව්වයි මුළු ලෝකයයි දැන් අලුත් කිව්සෝ කියවන්න පටන් ගන්න ඕනේ. එතකොට නම් ලයිස්ට්වත් දෙනවා. හරිද? ආබ්‍රහම්ගේ පුත්‍ර වූ දාවිද්ගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ වංශ කතාව කියලා පටන් ගන්නවා. ඉතින් කියනවා ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය. ඊසාක්ට දාව යාකෝබ උපන්නේය. ඔමෙන පස්වෙනි පාදයට එනකොට මට ප්‍රශ්නයක්. මෙහෙම කියන්න තිබ්බා. සල්මෝන්ට දාව බෝස් උපන්නේය. බෝස්ට දාව
ඕබෙද් උපන්නේ ඕබෙද්ට දාව යේසු උපන්නේ කියලා කියන්න තිබ්බා. හැබැයි රාහබ් රූත් කියන කාන්තාවන් දෙන්නෙකුගේ නම් එතන දාලා තියෙනවා. ඒක මට ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ හිතුවා ඇයි බෝස්ට ගෑනුගේ නම් ලබනවා. ඔයාලට මොකද කියන ප්‍රශ්නේ? නෑ ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ. මගේ ප්‍රශ්නේ ඇයි එහෙනම් ආබ්‍රහම්ගේ භාර්යාව සාරාගේ නම දැම්මේ නැත්තේ? ඇයි එහෙනම් ඊසාක්ගේ භාර්යාව රෙබේකාගේ නම දැම්මේ නැත්තේ? දැන් ඔයගොල්ලෝ බයිබලය කියවලා බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා සාරා නිකන් SMS කාන්තාවක් නෙවෙයි. ආබ්‍රහම් එක්ක කැඳවීම දබපු දායිනම් කට්ට කාපු ගෑණියෙක්. ආබ්‍රහම් බොරු කියනකොටත් මෙයාට ඒක බලපෑවා. ආබ්‍රහම් හොඳට ඉන්නකොටත් මෙයාට ඒක බලපෑවා. මෙයාගේ පුතාව තමයි ආබ්‍රහම් ගිහලා මරන්න හැදුවේ. හරිද? එතකොට ආබ්‍රහම් සමග ඉඳලා කට්ට කාලා එච්චර ලොකු දේවල් කරපු එයාගේ නම හෙබ්‍රෙව් 11 දාලා තියෙනවා බලන්න. අර ඇදහිල්ල වීරයන්ගේ නම් ලයිස්තුවේ සාරාගේ නම දාලා තියෙනවා. හැබැයි එයාගේ නම මතෙව්වේ නෑ. රෙබේකා තමයි යාකෝබ්ගේ පණ බේරුවේ අර අයියාකාරයා මරන්න ගිය වෙලාවේ. ඵලයන් මගේ අයියාගේ ගෙදර ගිහිල්ලා ලාබන්ලගේ ගෙදර ගිහිල්ලා හැංගියන් කියලා මේ කෙහෙල් කොලේට පොල් සම්බොල් එක ඉන්දියාප ටිකක් ඕතලා දීලා ඵලයන් කියලා යවුවේ රෙබේකා ඕක කරන්නේ. රෙබේකා ඕක කරේ නැත්නම් අද යාකෝබ් නෑ. හොඳ අම්මා කෙනෙක්. හරිද? තේරෙනවද? එයාගේ නම දාලා නැහැ. පරම්පරා 42ක් ලියලා තියෙනවා උතන. ගෑනු 42 ගේ නම් එක්ක දාන්න ඕනේ නැත්නම් එක්ක ගෑණියෙක්වත් නොදා ඉන්න ඕනේ. හරිද මගේ තර්කය? සුදාත්මන් වහන්සේත් කරන වැඩ හරි නැති වැඩනේ. මතේට කියනවා දාපම් මේ රාහබ්ගේ නම දාපන් රූත්ගේ නම. වැඩේ තියෙන්නේ අර දෙන්න කවුද කියලා බලන් ගියාම තව හොල්මන් එනවා මං. රාහබ් කියන්නේ හොඳ එක්කෙනෙක් නෙවෙයි. පොඩ්ඩක් අප්සෙට්. හරිද? එයාත් එක්ක ආශ්‍රය කරනවා කියනකොට ඇත්තට හරි නෑ. දන්නවද රාහබ්ගේ වෘත්තිය මොකද්ද කියලා? වෛශ්‍යා. නෑ. යොෂුවා පුතේ කියලා බැලුවොත් රාහබ් අනික එයා යුදෙවෙක්ම නෙවෙයි. එයා ඊශ්‍රායල් කෙනෙක්ම නෙවෙයිනේ. එයා අර ජෙරිකෝ වල හිටපු වෛශ්‍යාවක්. රුත් කියන්නේ ශාපලත් එක්කනේ. නෑ අපි කාන්තාරයේ සිම්බල එහෙම නෙවෙයි නැව්වේ. එයාගේ නැන්දම්මට උදව් කරපු සීලාචාර කාන්තාව. මොන සීලාචාරද? ඔය මොඅබ්වරු සහ අම්මෝන්වරු කවුද දන්නවද? ලෝත් මතකද ලෝත් භාර්යාව දූවරු දෙන්න සෝදොම් වල හිටියා. දේවදූතයෙක් ඇවිල්ලා කිව්වා අන්න බං ගෙන්දකම් වැටෙන්න යනවා උඹලා මැරෙන්න යනවා පැනලා දුවපල්ලා කියලා. 4 දෙනා දුවනකොට ගෑණි පොඩ්ඩක් හැරලා බැලුවා අර මම හිතන්නේ අර shopping කරපු වඩු එකක් තියලා ආවද කොහෙද අම්මෝ ඒව ගන්න බැරි වුණානේ කියලා හැරලා බැලුවා අර ගෙන්දකම් ඇවිල්ලා එයාව වහලා එයා එහෙමම ලුණු කණුවක් වුණා. උත්පත්ති පුතේ තියෙනවා. අර shopping මල්ල ගැන ඒකේ නෑ. ඒක මට ලැබිච්ච විශේෂ එළිදරව්වක්. ගෑනු shopping කරනවානේ පාස්ටර් කොහෙ ගියත් නේද? අදත් හැමදාත් එහෙමනේ. අර මගේ දේශනාවක් තියෙනවා. අර මතේ 25 අර නුවණ නැති කන්‍යාවන් 5 දෙනා විනාශ වුණේ ඇයි කියලා. නුවණ ඇත්තියෝ ගියානේ මනමාලයත් එක්ක. නුවණ නැත්තියෝ මොකටද දන්නවා ගියේ? තෙල් නැති නිසා නෙවෙයි. තෙල් නැතත් පොඩ්ඩක් අර අනිත් එක්කෙනාගේ පහනෙන් හරි එමෙට යන්න තිබ්බා. නුවණ නැත්තියන්ට කිව්වා උඹටයි අපිටයි ඔක්කොටම අඩු වෙයි ගිහිල්ලා shopping ඵලයන් කිව්වා කොහෙන් හරි ගිහිල්ලා තෙල් අරගෙන වරෙන් කියලා. ගෑනුන්ට ජීවිතේට කවදාවත් කියන්න නරකයි shopping ඵලයන් කියලා. උන් යයි. නේද? ඒකෙල්ල පස්සේ නා ගියා තෙල් හොයාගෙන මේ මධ්‍යම රාත්‍රියේ 12 ඊශ්‍රායල් වල ඒ දවස්වල පැය 24ක ෆුඩ් සිටි තිබ්බේ. මේ මනමාලා එන්න යනවා මුන් ගියා තෙල් හොයාගෙන. ගිහිල්ලා එනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ නිසයි මම අර shopping කතාව කිව්වේ. දැන් දෙවියන් වහන්සේ ඒ මොබ් කාන්තාවක් වන රුත්ගේ නම දාලා මෙයා මේ මරුණානේ ලෝත්ගේ භාර්යාව තාත්තයි දුවර දෙන්නයි ගිහිල්ලා එතන අර මේ සෝවාර් කියන රටේ ඉන්න බය වෙලා කන්දකට ගිහිල්ලා ගුහාවක ජීවත් වෙනකොට ඒ දුවරු දෙන්න තාත්තට කොහෙන් ගත්තද මන් දන්නේ නැහැ කසිපු ටිකක් පොවලා හරිද මත් කරවලා ඒ තාත්තත් එක්ක
අශීලාචාරව හැසිරුණ නිසා ඉපදුණු දරුවෝ දෙන්න තමයි අම්මෝන් වරුන්ගේ මොවබ් වරුන්ගේ මුල් පියවරු දෙන්න. දෙවනහස කිව්වා ඒ වගේ මුන් ආපයුන් නිසා මුන්ගේ පැත්ත පලාතට යන්න එපා කියලා දෙවනහස කියලා තිබ්බා. ඒ වගේ ශාපලත් ආරම්භරකින් හටගත් පරම්පරාවක එකක් තමයි මොවබ්. රුත් කියන්නේ මොවබ්වරියක්. ඒ ශාපලත් කාන්තාවකගේ නම මතේ පොතේ 1:5 දාලා තියෙනවා. හරි නෑනේ. මං කියන්නද ඇයි කියලා. ඔන්න ජොෂුවයි ඊශ්‍රායල් සෙනගයි දැන් යෝර්දාන් ගඟ ළඟට ඇවිල්ලා දැන් තියෙන්නේ යෝර්දාන් ගඟ පහු කරා ගියා රටවල් 64ක් තිබුණා පොඩි පොඩි රටවල් රජවරු 64 දෙනෙක් ඒ එකක් පස්සේ එකක් ගහලා අල්ල ගන්නයි ඕනේ. ඉස්සෙල්ලාම තියෙන රට තමයි ජෙරිකෝ. ලොකු බවුරක් තිබුණා. ඇතුලේ මොනවද කියලා හරියට දන්නේ නැහැ. ජොෂුවා දෙන්නෙක්ව ඉන්න කිව්වා. උඹලා දෙන්න ගිහිල්ලා ඔත්තු බලාගෙන වරිල්ලා. කොහොමද හේ හමුදාව? පොලිසිය කොහොමද? පාරවල් කොහොමද? ඉගේ බලය කොහොමද? මොන වගේ මිනිස්සුද? ගිහිල්ලා ඔක්කොම විස්තර රැස් කරගෙන වරිල්ලා. අපි ගිහිල්ලා ගහමු කියලා. මේ දෙන්න ගියා. කොහොම හරි මිනිස්සු අතරින් කොහොම හරි ගේට් වලින් රින්ගලා ගිහිල්ලා පොඩි ජෙරිකෝ කියන්නේ එච්චර විශාල නෑ. දවසෙන් බලා ගන්න පුළුවන්. කොහොම හරි මේගොල්ලෝ ගිහිල්ලා එක එක දේවල් බලනකොට කොහොම හරි කාට හරි දැනුණා මේ ඊශ්‍රායල් දෙන්නේ කැවිලා කියලා පණිවිඩ ගියා රජතුමාට. ජෙරිකෝ රජතුමා ඉක්මනට කිව්වා පවුරු දොරවල් ටික වහන්න. දැන් ඇතුළට ආපු කාටවත් එළියට යන්න බෑ. දැන් හොයන්න. අර ආපු අර ඊශ්‍රායල් වල දෙන්නව අල්ලන්න. ගෙනල්ලා බෙල්ල කපලා මරනු කියලා. දැන් මේ දෙන්න අඳුන් කුන්නුුණා. අයියෝ දැන් මොනවද කරන්නේ? දැන් අපිට බේරෙන්න විදියක් නැහැ. විශාල පවුරු. කොහෙ ගිහිල්ලා හැංගෙන්නද? මේගොල්ලෝ දෙන්න කොහෙ ගිහිල්ලා හැංගෙන්නද කියලා බලනකොට දැක්කා අර ගෙදර. ජරා ගෙදරක් වයිෂා මඩුවක්. වයිෂා මඩුව නෑ මම මෙහෙම කියනවා කියලා තරහ වෙන්න එපා. ඇත්ත මං කියන්නේ. අද ලෝකේ කොයි රටක වුණත් පිරිමියෙකුට ඩෙන්ටි කාඩ් පෙන්වන්න නැතුව පාස්පෝර්ට් පෙන්වන්න නැතුව රින් ගන්න පුළුවන් එකම තැන ඒක තමයි. හරිනේ? දැන් ඒ වගේ තැනකට ගියාම දැන් ඕගොල්ලෝ අහන්නේ පාස්පෝර්ට් කොහොමද දන්නේ කියලා. අහලා දැනගත්ත ඒවා තමයි. හරි. ගිහිල්ලා රින්ගනකොට එතන අහන්නේ ඩෙන්ටි කාඩ්, බර්ත් සර්ටිෆිකට්. ඔයා 18න් ඉහළද 18න් පහළද? ඔයාගේ බැංකු ස්ටේට්මන්ට් එක වෙන්න. ඔයාගේ ලිපිනේ තාහුරු කරන ලයිට් බිල් තියෙනවා. ඒවා ඉල්ලන්නේ නැහනේ. නේද? ඒවා ඉල්ලන්නේ සිම් ගන්න යනකොටනේ. හරිද? මේ යනකොට ඒවා මොනන්නේ ගියා එන්න කියයි. හරිද? මේගොල්ලෝ කියෝ මචං වරෙන්ම යන්න පුළුවන් එකම ස්පොට් එක කියලා. දුවගෙන ගියා. රාහබ් හිටියා ඉස්සරහා. එන්න කිව්වා. තාක්කා මේයෝ භාෂාවක් දන්නේ නැහනේ. ඒ රාහබ් කතා කරේ ජෙරිකෝ භාෂාව. මේගොල්ලෝ හෙබ්‍රේව භාෂාව මොනවා හරි ඇක්සන්ට් එකකින් කිව්වා. අපි ඕකට නෙවෙයි අපේ බෙල්ල කපන්න හදනවා බං අපිට හැංගෙන්න දීපන් කියලා. එතකොට මේ අහන බල කොහෙන්ද? එතකොට මේගොල්ලෝ කියනවා ඉස්රායල් හෙබ්‍රේව ගංගෙන් එහා පැත්තේ. එතකොට තමයි දැන් මම හොයාගත්ත දේ මම කියන්නේ ඕගලන්ට මම ගොඩක් ගවේෂණ කරලා හොයලා බලපු දේ කියන්නේ මේ වීලුවන් වගේ කිව්වට රාහබ් හොල්මන් වුණා. ඕගොල්ලෝද? ඒකට හේතුව මොනවද දන්නවද? මේ වෙනකොට රාහබ්ට වයස 50යි. හොඳේ. අවුරුදු 40කට උඩදී මේ තමයි එයාත් ඉපදුනේ අවුරුදු 50කට කලින්. අවුරුදු 10ක ගැහළු ළමයෙක්ව ඉන්න කාලේ. ඒ කාලේ මෙයාගේ මේ ගෙදර මේ වෛශ්‍යක ගයක් නේ. ඒකට ගොඩාක් පිරිමියා එනවනේ. එන්න යන්නේ අයගේ කටේ තිබුණු කතාව මොනවද දන්නවද? අර මිශ්‍රායිම් වල ඊජිප්තු වල අර වහල්ලෝ කියලා කවුද හිටියලු හෙබ්‍රේවරු කියලා ඉස්රායල් වරු. මාර දේවල් වෙලාලුනේ. මොනවද? අහසෙන් ගල් වැටුණලු, ගින්දර වැටෙනවලු, මේ අර වතුර ලේ වෙනවලු. ඉතින් ඒගොල්ලන්ගේ අමුතුම දෙවි කෙනෙක්ලු. රූපයක් මොනවත් නැල්ලු. ඊට පස්සේ ඒගොල්ලන්ව අන්තිමට පාරාවෝ යන්න කිව්වලු. ආයේ එළවගෙන යනකොට රතු මුහුද වෙන් වුණාලු කියලා මේ කතාව තමයි දැන් ඇහෙන්නේ මේ ළමයාට. ඉතින් ඒ කාලේ ඉතින් කාටුන් අරව මේවා නැහනේ. ඉතින් මේ අවුරුදු 10 ළමයාට මේ කතා ඇහෙනකොට ඒ චූටි හදවතේ පුදුම කුතුහලයක්. අම්මෝ මේ මිනිස්සු කොහොම ඉඳීද මොන වගේද කියලා. අර අපි චූටි කාලේ කාටුන් බලනකොට මට ඉස්සර හරි ආසයි ගජමෑන්ව බලා ගන්න. මොකද මේ සිත්තර පාත්‍රේ මේ කැමිලස්ගේ ගජමෑන් කියලා පොඩි ජිල්පියක් ගියා. මතකද ගජමෑන්? කිසිම මතකද? ඒකද
මන් දන්නේ ලොකු වෙනකන් ගජමෑන් කියන එක මේ නිකන් චරිතයක් වාපු චරිතයක් කියලා. මන් ටින් කොමික්ස් කියවනවා ඉස්සර. දැනුත් කියවනවා. ටින් කැප්ටන් හැඩොක් කැල්කියුලස්ලා ඒගොල්ලම බලන්න හරි ආසයි තොම්සන් ඇන් තොම්සන්ලා. පස්සේ ලොකු වුණාම තමයි දන්නේ අඩේ මේ කාටුන් නේ මෙහෙම මිනිස්සු නෑ කියලා. ඉතින් අර අවුරුදු 10 ඒ ළමයාට මෙහෙම කියනකොට ඊජිප්තුවේ මෙහෙම දෙයක් වෙනවලක එයාට නිකම්ම අර හෙබ්‍රේවරු නෑ ඒගොල්ලෝ කොහොම ඉඳීද මොන වගේ අයද ෂා කියලා නිකන් අර ත්‍රාස ජනක කතා අහලා එයාට කුතුහලයක් ඇති වෙලා තියෙනවා. පස්සේ එයා ලොකු මහත් වෙනකොට ඒව ඔක්කොම දැන් අමතක වෙලා දැන් එයාට අවුරුදු 50යි දැන් ටික කාලයක් තිස්සේ කතන්දරේ අර අවුරුදු 40කට කලින් අර ආපු හෙබ්‍රේවරු මේ ළඟටම ඇවිල්ලාලු මෙහාටවත් කඩාගෙන ඉද දන්නේ නැහැ කියලා දැන් ජෙරිකෝ ඇතුළේ ඕක තමයි කතාව. දැන් මෙයාට බයයි ජෙරිකෝ වල ජීවත් වෙන කෙනෙක් හැටියට මෙයාට බයයි අනිත් පැත්තෙන් පුදුම ආසාවක් තියෙනවා මේගොල්ලෝ දැක ගන්න. අපිත් එහෙමගෙන ඉස්සර ත්‍රස්තවාදීන් ඇවිල්ලා බොම්බ ගහනවා. ත්‍රස්තවාදීන් ඇවිල්ලා ලේක් හවුස් එකට වෙඩි තියනවා. ත්‍රස්තවාදීන් ඇවිල්ලා අර පොපුරලා හරිනවා මරාගෙන මැරෙනවා කියලා ඒවට බයයි අපි. සෑහෙන බයයි. හරිද? බය නැතුවද ඔයගොල්ලෝ හිටියේ? ඒත් ඔය කාව හරි ඔය ත්‍රස්තවාදීෙක්ව දැක ගන්න පුළුවන් නම් මර ආසාවකුත් තියෙනවනේ. නැද්ද කියන්න බලන්න. අනික කොල්ලලෝ කිව්වනම් අම්මෝ කඩාන ගිල පොඩ්ඩක් හරි ලාඩු කොහොම ඉඳීද කියලා. උත් අපි වගේ තමයි. හරිද? හැබැයි අර ත්‍රස්තවාදියා කියලා කියනකොට අර බය තිබුණාට කුතුහලයකුත් තියෙනවා බලා ගන්න නේද? මං කියන්නේ හරිද නැද්ද? එහෙම තමයි මෙයා හිටියේ. දැන් යෝගි තොරකඩටම දෙන්නෙක් ඇවිල්ලා කියනවා ඒගොල්ලෝ විදුරම් යා කියලා කරගෙන ගිහිල්ලා අර උඩ මේ දර දාන තැනක නැගලා හැංගියන් කියලා හැංගුවේ එයා දන්නේ ඉස්රායල් දේශයට ආශිර්වාද කරන්න ඕනේ ඒව මොනවද දන්නේ අර කුතුහලයට අර කොහොමද අර ගජමෑන් කියන චරිතය මගේ ගෙදරට ඇවිල්ලා මං තමයි ගජමෑන් මාව එලවනවා කියන නෑ ඔයා දර කැමිලස්ගේ ගජමෑන් එන්න කියලා අන්න ඒ වගේ දෙයක් උනේ උතන දැන් ඊට පස්සේ සෙබල් වෙනවා සොල්දාදු වෙනවා ඇයිලා මේ ආගෙන එනවා එතකොට කට්ටිය කියනවා අර පැත්තට ගියේ අන්තිමට කියනවා අර ගේ අස්සට ගියා කියලා මේගොල්ලෝ ඇවිල්ලා ආනවා රාහබ්ගේ මේ අර පිටරට දෙන්න ආවද ඔව් ආවා කො ගියා වෛශ්‍ය කාන්තාවකට විතරයි ඔහොම කියලා බේරෙන්න පුළුවන් ආවා ගියා කිව්වනම් ඕනේ කෙනෙක් විශ්වාස කරයි ආවා ගියා කියලා ඕකම දොස්තර මහත්මියෙක් නම් ලොකු සමාජයේ හොඳ තාත්තගෙන් කෙනෙක් නම් ආවා ගියා කියවනම් කියයි නෑ හොයන්න ඕනේ කියලා හොයයි. හරිද මං කියන එක? අන්න තමාගේ ඍණාත්මක වෘත්තිය පාවිච්චි කරලා Tamanටම දන්නේ නැතුව ඊශ්‍රායල් වරුන්ට ආශිර්වාද කරා ඔය වෛශ්‍ය කාන්තාව. ඉතින්දී දෙවියන් වහන්සේ බැලුවේ මේ කාන්තාව යුදෙව්වරියක් නෙවෙයි වෛශ්‍යාවක් කියන ඒවා නෙවෙයි. උන්වහන්සේට මතක් වුණේ උත්පත්ති 12:3. මාගේ රටට උඹ ආශිර්වාද කරාද බං? උඹට මම ආශිර්වාද කරන්න ඕනේ. මොනවද පළවෙනි ආශිර්වාදය? ඊශ්‍රායල් වරු ඇවිත් ජෙරිකෝ විනාශ කරනකොට රාහබ් සහ ඇයගේ පවුල විනාශ කරනු ලැබුවේ නැහැ. දෙවෙනි ආශිර්වාදය දැන්හස බැලුවා උඹ මගේ රටට ආශිර්වාද කරානේ. ඒ දෙන්නට ආශිර්වාද ඒ දෙන්නව බේරපු එකෙන් මුළු ඊශ්‍රායල් සෙනගටම ආශිර්වාදයක් වුණානේ. මේගොල්ලෝ ගිහිල්ලා ඒ දීපු අර මේ හොයාගත් විපරම් ටික දීපු නිසානේ ජොෂුවාට පුළුවන් වුණේ ජයග්‍රහණය අත්පත් කරගන්න. ඒ නිසා උඹට මං ජීවිතයක් දෙන්න යනවා. දැන් මෙයාට ජීවිතයක් නැහැ, අනාගතයක් නැහැ. නිකම්ම අවුරුදු 50යි. අනික ඊශ්‍රායල් වරු යෝර්දාන් ගඟෙන් මෙගොඩට ආපු හැම පිරිමියෙක්ම දෙන්නෙක් හැර වයස 40න් පහළ. ඒ කියන්නේ අවුරුදු 40කට කලින් ඒගොල්ලෝ මිස්රයෙන් පිටත් වෙනකොට මිස්රයෙන් පිටත් වුණ කිසි කෙනෙක්ව දෙවියන් වහන්සේ මේ පොරොන්දු දේශයට ගෙනාවේ නැල්ලු දෙන්නෙක් හැර ජොෂුවා සහ කාලෙබ්. ඒ කියන්නේ අනිත් සියලුම දෙනා ඒ කාන්තාරේ ඉපදුන අය. ඒ කියන්නේ හැම කෙනාම අවුරුදු 40න් පහළ. මේ ගැහණිට වයස 50යි. නමුත් දෙවියන් වහන්සේ බැලුවා කමන්නේ නිකම්ම යුදෙව්වෝ සමවයස කාන්තාවන්වත් බඳින්නේ නැහැ. වයස වැඩි කාන්තාව බඳින්නද? නැහැ. හැබැයි දෙවියන් වහන්සේ
වෛශ්‍යාවක්ව අවුරුදු 50ක්ව හිටපු රාහබ්ව අවුරුදු 40ට පහළ යුදා ගෝත්‍රිකයෙක් වන සල්මෝන් කියන මනුස්සයට බන්දලා දුන්නා. දැක්කද දෙවියන් වහන්සේගේ පොරොන්දු උන්වහන්සේ ඉෂ්ට කරන ආකාරය? අනික දුන්නෙත් නිකන් එසේ මෙසේ මනමාලයක් නෙවෙයි. යුදා ගෝත්‍රයේ දාවිද්ගේ පෙළපතේ පියවරෙක් වෙන්න යන සල්මෝන්. ඒ කියන්නේ දාවිද්ගේ පෙළපතේ තමයි යේසුස් වහන්සේ ආවේ. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ පෙළපතේ මෑණියෙක් කරා මේ රාහබ්. දැක්කද? නිකන් ජෙරිකෝ අන්‍ය ජාතිය වෛශ්‍යාවක් ඔය පොඩි ආශිර්වාදයක් දුන්නට දෙවියන් වහන්සේ දෙන ආශිර්වාද පිට ආශිර්වාද. ඔය ඔක්කොමත් කරලා දැන් අලුත් කිවිසුම ලියනකොට මතේට දේවානුභාවය දෙනවා. ලියහන් මතේ මෙන්න මෙහෙම. හරිද? ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේ, ඊසාක්ට දාව යාකෝබ් උපන්නේ. ඕකම කියලා පාඩ එනකොට මේ සල්මෝන්ට දාව පොඩ්ඩයිට ලියපන් රාහබ්ගෙන් කියලා දාපන් කියලා රාහබ්ගේ නම දානවා. බලන්නකෝ. ඔගොල්ලෝ කොහොමද දන්නවද අහන් ඉන්නේ? අන්න යේසුස් වහන්සේ ආවා කියලා කිව්වත් නෑ. ඇත්තට අනේ දෙයියනේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද මේකේ තියෙන බරපතලකම? රාහබ්ගේ නම දැම්මේ නැද්ද අර අලුත් කිවිසුමේ පළවෙනි පිටුවේ පස්වෙනි පදේ? දෙවනහස බැලුවේ නෑ වෛශ්‍යාවක් අන්‍ය ජාතිකේ ඒව බැලුවේ නෑ. දෙවනහස බැලුවේ මගේ සෙනඟට ආශිර්වාද කරා මම මගේ පොරොන්දුව ඉෂ්ට කරනවා. ඒ වගේමයි රුත්ත් උනේ. එලිමෙලෙක් නායෝමිත් එක්ක මාලෝන් කිලියෝන් කියන පුතු දෙන්නත් එක්ක යනවා මො압් වලට. එහෙදි ඒ යන්න එපා කියපු තැනට ගියානේ. දෙවනහසගේ උදහස පැමිණියා. එලිමෙලෙක් මැරුණා. ඊට පස්සේ අවුරුදු 10කට පස්සේ මාලෝන් කිලියෝන් දෙන්න මැරුණා. ඒ දෙන්න භාර්යාවන් අරගෙන තිබුණා. මාලෝන් රුත්ව බැඳලා තිබුණා. කිලියෝන් ඕර්පා කියන කාන්තාව බැඳලා තිබුණා. රුත් පොතේ තියෙන්නේ ඕවා. හරිද? ඒ දෙන්නත් මැරුණාම දැන් මේ දෙන්න ඕර්පායි රුත්ුයි වැඳ බෝ වුණා. දැන් නායෝමි තීරණයක් ගත්තා මං ආපහු ඊශ්‍රායල් දේශයට යනවා බෙත්ලෙහෙම් වලට යනවා කියලා. එතකොට ඕර්පා මට බෑගෙන එයා නැන්දමට අබ්බා එකක් දීලා එයා ගියා ගෙදර. නැන්දම කියනවා රුත් උමත් බලයම්මා මට අනාගතය නැහැ මං දැන් අනාථ වෙලානේ ඉන්නේ. එතකොට රුත් කියනවා නෑ. ඔයාව මං තනියම යවන්නේ නෑ. ඔයාව නන්නතර වෙන්න මං දෙන්නේ නෑ. ඔයත් එක්ක මං එනවා. මැරෙනකන් ඔයාට මම උපකාරය දෙනවා. ඔයත් එක්ක ඉන්නවා කියලා කියනකොට දෙවියන් වහන්සේ බැලුවා මේ ශාපය රුත් කියන ශාපය මගේ ඊශ්‍රායල් කාන්තාවක් නන්නතරව අනාථ වෙලා වැන්දබෙක් වෙලා ඔය මො압් වල ඉන්නකොට මගේ ඊශ්‍රායල් පුද්ගලයෙකුට මේ රුත් උදව් කරනවා කියලා දෙවියන් වහන්සේ තීරණය කරා මම රුත් ආශිර්වාද කරනවා කියලා දුන්නා. අර සල්මෝන්ගේ රාහබ්ගේ පුතා බෝඅස්ව මනමාලය හැටියට. ඒකේ මොනවද උනේ? රුත් හම්බුණු පුතා කවුද? ඕබෙද්. ඕබෙද් කාගේ තාත්තද? යෙස්සේගේ. යෙස්සේ කාගේ තාත්තද? දාවිද්ගේ. අන්න දාවිද්ගේ පෙළපතේ මෑණියන් බවට රුත් සහ රාහබ් පත් වුණා. මිත්‍රනේ මම මේකෙන් ඔබට මොනවද කියන්න හදන්නේ? මම කියන්න හදන්නේ උත්පත්ති 12:3 දෙවියන් වහන්සේ කියනවා නේද ඊශ්‍රායල් දේශය ගැන ආබ්‍රහම්ට නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි කියලා. අන්න ඒක තමයි මම කියන්නේ. ඒක අලුත් කිවිසුමෙත් තියනවා. පරණ කිවිසුමේ ඒ දෙන්නගේ නම අලුත් කිවිසුමට ගෙනලා දාලා අලුත් කිවිසුමේ අර දෙන්නට ගරුත්වය දෙනවා දෙවියන් වහන්සේ. ආමෙන්. එතකොට අපේ දෙවියන් වහන්සේ නිකන් ආබ්‍රහම්ගේ ඊසාක්ගේ යාකෝබ්ගේ දෙවියන් වහන්සේ විතරක් නෙවෙයි. උන්වහන්සේ රාහබ්ගේ සහ රුත්ගේ දෙවියන් වහන්සේ. එනිසා අපි ක්‍රිස්තියානි අය හැටියට අපි ආමෙන් හොඳ අත්ප්‍රසන්නාදයක් දෙමු අපි දෙවියන් වහන්සේට. එතකොට අපි කොච්චර ආශිර්වාද ලබා ගන්න පුළුවන්ද? දැන් බලන්න අපි කවුද? අපි ක්‍රිස්තියානි අය. අපිට මොන ආශිර්වාද තියෙනවද? ඔන්න ප්‍රාථමිකව ගැලවීමේ ආශිර්වාදය. අපි ගැලවීම ලැබුවා. අපි ගැලවීම ලැබලා අපි නරක ආදියට යන මිනිස්සු දැන් ස්වර්ගයට යනවා. ඒක ලොකු ආශිර්වාදයක්ද නැද්ද? මම හිතනවා මගේ ජීවිතේ ලැබුණු විශාලතම ආශිර්වාදය ඒක. නැත්තම් මේ හින්දු හැටියට මම ඉස්සර හිටියේ නිකන් මේ පූසාරි කෙනෙක් වගේ හිටපු මට දෙවියන් වහන්සේ ගැලවීම ලබලා දීලා සිංහල කියලා දීලා ඉංග්‍රීසි කියලා දීලා සේවකයෙක් කරලා මාව දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා. ඕවට ඔක්කොටම හේතුව ගැලවීම. අම්මා ඒක තරම් ආශිර්වාදයක් නැත්තරම නෑ කොහෙවත්. ඒ ඔක්කොම ඒ ආශිර්වාදය අපිට තියෙනවා. ආමෙන්. ඊට අමතරව
අපිට ආර්ථික ආශිර්වාද දෙනවා, භෞතික ආශිර්වාද දෙනවා, ආත්මික ආශිර්වාද දෙනවා, සේවයේ පාවිච්චි කරන උන්වහන්සේ ආත්මික දීමනා දෙනවා, සමහරුන්ට දර්ශන දෙනවා, සමහරුන්ට අනාගත වාක්‍ය දෙනවා, සමහරුන්ට අනාගත වාක්‍යයක් ලැබෙනවා. ඒක දෙවියන් වහන්සේ දෙන ඒවා නෙවෙයි. හරිද? කොහොම හරි අපිට තව ගොඩාක් ආශිර්වාද තියෙනවා. හවුද නැද්ද? දැන් ඊට අමතරව අපිට පුළුවන් යාඥා කරලා දේවල් ඉල්ල ගන්න. හොඳින් බැරි නම් නිරාහාරයෙන් හරි ඉල්ලනවා. නිදාගෙන යාඥා කරන බැරි නම් අවදි වෙලා ඉඳගෙන හරි සිංහාසනය හොලනවා. අපි නිරාහාරව ඉන්න දන්නවා, අපිට හරව රාත්‍රියේ මෙහෙන් තියන්න දන්නවා, ප්‍රශංසා කරන්න දන්නවා, නමස්කාර කරන්න දන්නවා. අපිට ආශිර්වාද බොහොමයක් තියෙනවා. හවුද නැද්ද? කියන්න අපේ දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ නැද්ද? මම ආවේ කියන්න ඕගොල්ලන්ට ඔය ඔක්කොමත් එක තවත් එකක් තියෙනවා. ඒකත් ගමුකෝ. මොනවාද? ඉස්රායල් දේශයට ආශිර්වාද කරනකොට අපිට ලැබෙන තවත් ආශිර්වාද තියෙනවා. ඒකත් අරගමුකෝ. ඇයි කාටද ඕනේ තේම අමතර ආශිර්වාදයක්? මට ඕනේ. ආමෙන්. හරිනේ. ඉස්රායල් දේශයට ආශිර්වාද කරන රහස බොහෝ අය දන්නේ නැහැ. ඒකයි අද බොහෝ මිනිස්සුන්ට අපි ලංකාවේ වටේ ගිහිල්ලා මේක කියලා දෙන්නේ. වෙන මොනවත් නෙවෙයි. ඔයගොල්ලන්ට ආශිර්වාද නැති නිසා නෙවෙයි, තියනවා. තව එකක් වැඩි කරගන්නකෝ. රාහබ්ලට රූත්ලට ලැබිච්ච ඒවා. ඇයි අපි කළුද? අපිට ලබා ගමුකෝ. හරිද? ආමෙන්. දැන් මෙච්චර විශිෂ්ට වූ තනක් උන්වහන්සේ ඊශ්‍රායල් වරුන්ට දෙන්න හේතුව මොනවාද? ඒ හේතුව අපි ආබ්‍රහම්ගේ කැඳවීමේ දකින්නේ. මොනවද දන්නවද? දෙවියන් වහන්සේට දැන් ඕන වුණා එක ජාතියක් රටක් අරගෙන ඒගොල්ලන්ව මුළු ලෝකෙටම ආදර්ශයක් හැටියට පාවිච්චි කරන්න, නැත්නම් ඒ අය තුලින් උන්වහන්සේගේ දේවල් දෙන්න, උන්වහන්සේගේ වචන දෙන්න. හරිද? දැන් ඔයගොල්ලන්ගේ අතේ බයිබලේ තියෙනව නේද? ඔක සිංහලෙන් පරිවර්තනය කරලා තිබ්බට ඔක සිංහල පොතක් නෙවෙයිනේ. තන්නේ කර යුදෙව් පොතක්නේ. හරිද? බලන්න කොච්චර ලොකු පොතක්ද? සිස්ටර් ඔය බදාගෙන ඉන්න බයිබලේ කොච්චර ලොකු පොතක්ද? ඒකේ එක සීලවති කෙනෙක් ඉන්නවද? සීල් සේන කෙනෙක් ඉන්නවද? හීන් බණ්ඩා ඉන්නවද ඔකේ? කමලා, විමලා, මාලා කවුරුත් නැහැ. ඔය වගේ නම් තිබ්බනම් කොච්චර ලේසිද? ඒ විතර ස්වාමින් වහන්සේ මාලාට කතා කොට මාලෝ හරිද? ඒ නිසා මේ ඊශ්‍රායල් වරුන්ගේ ඒ ආශිර්වාදය හරිද? අපිට ලැබිලා තියෙනවා. ඒකට හේතුව දෙවියන් වහන්සේට ඕන වුණා මුළු ලෝකේ ඉන්න සෙනඟටම කවුරු හරි තුලින් වචනය දෙන්න. ඒ අය තුලින් දීපු වචනේ දැන් අපේ අතේ තියෙනවා. හරි? ඒ උන්වහන්සේත් ඉපදිලා ඇවිත් මනුෂ්‍ය වෙනුවෙන් මැරෙන්න උන්වහන්සේට අවශ්‍ය වුණා ජන කොට්ටාශයක්. ඉතින් උන්වහන්සේ ස්වර්ගයෙන් ලෝකෙ දිහා බලනකොට උන්වහන්සේට පේනවා කිසිම જાතියක් පාවිච්චි කරන්න බෑ. ඇයි? හැම જાතියක්ම ඒ අයටම කියලා සංස්කෘතියක් තියෙනවා, ඒ අයටම කියලා භාෂාවක් තියෙනවා, ඒ අයටම කියලා ආගමක් තියෙනවා, ඒ අයටම කියලා විකෘති දේව ධර්ම තියෙනවා. ඒ නිසා බෑ. ඒ නිසා දෙවියන් වහන්සේ තීරණයක් ගත්තා. මං જાතියක් නිපදවන්න යනවා, ඇති කරන්න යනවා. තියෙන જાතියක් පාවිච්චි කරන්න යන්නේ මං ඇති කරන්න යනවා. ඒකට මිනිස්සෙක් ඕනේනේ. ඔයගොල්ලෝ පුළුවන් නම් YouTube එකේ තියෙනවා මගේ ඉගැන්වීම් බාබිලෝන් කියලා. සහ ආබ්‍රහම් කියලා. ඒවයි මං කියලා දෙනවා කොහොමද බාබිලෝන් ලෝකේ පළවෙනිම අධිරාජ්‍ය හැටියට මෙසොපොතේමියාවේ. හරිද? ඒගොල්ලෝ පත්තුනේ පළවෙනි රජතුමා ගිල්ගාමේෂ්. මිනිහාගේ නම තමයි බයිබලේ නිම්රෝඩ් කියලා තියෙන්නේ. යක්ෂයා විසින් පළවෙනි රාජ්‍ය හැටියට රජතුමා හැටියට තෝරා ගන්න ලැබුවේ බාබිලෝන් වල නිම්රෝඩ්. ඒ යක්ෂයා තෝරාගත් ඒ බාබිලෝන් වලින්ම දෙවියන් වහන්සේ මේ ඇඟිලි දෙකෙන් අල්ලලා ගත්ත එකෙක් එළියට. මිනිහාගේ නම තමයි මොනවාද? ආබ්‍රහම්. මිනිහාගේ කකුලෙන් එල්ලිගෙන ආවා සාරා. හරිද? මේ දැන් එයාට වයසට ගිය එක්කෙනෙක්. අර මැප් එකේ අර දාලා තියෙන්නේ මේ. මෙහෙන් යුෆ්‍රටිස් ගංගාව ළඟින් ඌර් කියන තැනින් තෝරගෙන මිනිහාව හැමතැනම කරකවලා ඊට පස්සේ හිමීට ගෙනාවා ඊශ්‍රායල් වලට. හරිද? ඒ එක මනුෂ්‍යයා තුලින් දෙවියන් වහන්සේ જાතියක් ඇති කරන්න ඕන වුණා උන්වහන්සේට. දැන් ඔයගොල්ලෝ කල්පනා කරොත් මොකටද දෙවියන් වහන්සේ එච්චර පරක්කු කරේ ඊසක් ඉපදෙන්න කියලා? දෙවියන් වහන්සේ කාලයක් දුන්න ආබ්‍රහම්ටයි සාරාටයි ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඒගොල්ලන්ගෙන් නැති වෙන්න. ඉබේම නැති වෙන්නේ නැහැ නේ අර බාබිලෝන් සංස්කෘතිය. එනිසා එහෙන් එළියට ඇවිල්ලා හරිද? අවුරුදු දශක
3ක් 4ක් දුන්නා දෙවියන් වහන්සේ. ඕ අමතක වෙලා යන්න. ඔක්කොම නැති වෙන්න දීලා ඊට පස්සේ අලුතෙන් දෙවියන් වහන්සේ පටන් ගත්තා. ඒගොල්ලෝ තුලින් જાතියක්. ඊසක්ව දුන්නා. ඊසක්ව දෙනකොට ආබ්‍රහම්ට වයස 100යි. හරිද? ඊට පස්සේ ඊසක්ට පුතු දෙනෙක් හම්බුණා. එකෙක් ගියා. අනිත් එක යාකෝබ් එයාට පුතු 12ක් හම්බුණා. කොහොම හරි ඔයගොල්ලෝ කතාව දන්නවා. ඒ ජෝසප් කියන යාකෝබ්ගේ පුතා මිස්රයේ ගිහිල්ලා පාරාවෝගේ අගමැතිවරයා වුණානේ. ඊට පස්සේ කොහොම හරි තමන්ගේ සෙනඟව එහෙමම මිස්ර දේශයට ඒ සාගතේ නිසා ගෙන්න ගමු කියලා හිතනකොට මේගොල්ලෝ ගියානේ. බයිබලේ පදයක් තියෙනවා ඒක දාලා පෙන්නන්න. ඒ පදේ මෙතෙන් නෑ ඕක නෙවෙයි. මෙතන මිස්රයට පැමිණි ඊශ්‍රායල් පුත්‍රයන්ගේ නාමවල නම් කියලා හොඳ නම් ටික දීලා අන්තිමට මේ හරිය කියලා දෙනවා යාකෝබ්ගේ කටියෙන් උපන් සියල්ලෝ 70 දෙනෙක්ය. හරිද? කී දෙනෙක්ද මිස්ර දේශයට ගියේ? 70 දෙනෙක් ගියා. 70 දෙනෙක්. එතකොට 70ක් ගිහිල්ලා අවුරුදු 430කට පස්සේ ලක්ෂ 20කට අධික සෙනඟක් බවට ඒගොල්ලෝ වර්ධනය වෙලා හිටියා. දෙවියන් වහන්සේ මේගොල්ලෝම රටක් හැටියට පත් කරලා ඉවරයි. ජාතියක් හැටියට පත් කරලා ඉවරයි. තේරෙනවද? ඊට පස්සේ මෝසස්ව පාවිච්චි කරලා දෙවියන් වහන්සේ කිව්වා හොඳයි දැන් එළියට එන්න. දැන් යන්න මම ඔයගලන්ට අර පොරොන්දු වුණ දේශයට කියලා. ඉතින් මේගොල්ලෝ අවුරුදු 40ක් තිස්සේ ඇවිද්දා. ඒ අවුරුදු 40ක් තිස්සේ ඒගොල්ලෝ ඇවිදින්න හේතුවක් අර කලින් මම ආබ්‍රහම් ගැන කියපු ඒ හේතුව හා සමාන හේතුවක්. තවත් YouTube එකේ ටීචින් එකක් තියෙනවා මගේ වසංගත 10 සහ දසමනත කියලා. පුළුවන් නම් ඕවා බලන්න. දැන් ඉතින් මාව දැක්කනේ. හරි? මේ හාදයා තමයි ඔය කතා කරන්නේ. අර බාබිලෝන් වෙන මොනවද ආබ්‍රහම් ඔය වසංගත 10 සහ දසමනත වසංගත 10යි දසමනතයි අතර සම්බන්ධ තියනවද? CD එකේ තියනවලු. පිටිපස්සෙන් පෙන්නනවා CD එකේ තියනවා කියලා. හරිද? ඒ කොහෙන් හරි බිස්නස් එකක් කරගන්න තමයි අපේ අයියලා බලන්නේ. හරිද? CD ගන්නවා නම් ගන්න නැත්නම් නියොනොමිලේ ඉන්ටර්නෙට් එකෙත් ලෝවා දිරනවා. හරිද? දැන් එහෙට ගිහිල්ලා මට බනින්න එපා පාස තුෂාර. හරිද? මේ බිස්නස් එකට තට්ටු කරනවා කියලා. උගන්නන්නේ මං විකුණන්නේ මුන්. එහෙම නෙවෙයි. මේගොල්ලෝ විකුණන CDs වල ක්වොලිටිය හොඳයි. YouTube එකේ තියෙනවට වඩා අනික මේගොල්ලෝ විකුණන්නේ කොස්ට් එකට. මේගොල්ලෝ මේ මට ආරංචි ඊයේ පෙරේදා කවුද කෙනෙක් ඇවිල්ලා කියනවා පාස්ටර් වාගේ ගීතිකා තැටියක් අපි ගත්තා කොහෙන්දෝ කියලා. මම කිව්වා කීයද? 350ක්ද කොහෙද? දන්නේ නැද්ද? 350. මගේ දෙයියනේ මගේ නම තියලා නියමට බිස්නස් යනවා. මගේ CDs මගේ ගීතිකා තැටි කොහෙවත් අපි විකුණන්න දාලා නැහැ. හරිද? කොහේ හරි විකිනෙනවා දැක්කනම් කවුද විකුණනවා? අපි නෙවෙයි. අපි විකුණන්නේ මේ වගේ ඇස්සිම් වලට එනකොට විතරයි. ඒත් කොස්ට් එකට ඒගොල්ලෝ දෙන්නේ. හරිද? අපි ව්‍යාපාර කරන්න කැමති නැති අය. මගේ CDs ඔයගොල්ලෝ ගත්තා නම් ඕන තරම් කොපි ගහලා ඕන කෙනෙකුට නිකන් දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම කොපිරයිට් එකක් නැහැ. මොකද දෙවියන් වහන්සේ අපිට දීපුවා මිනිසුන්ට යන්න ඕනේ. හරිද? අපිට සල්ලි ඕනේ. තේරෙනවද? දැන් මං කියන එක අහන්නකෝ. ඔයා බලන්න. වසංගත 10 සහ දසපනත ඔයයි සම්බන්ධය මොනවද? ඇයි වසංගත 10 දුන්නේ? ඇයි පාරාවෝගේ හදවත දෙවියන් වහන්සේ දැඩි කරේ? පාරාව කියනකොට හරි මෝසෙස් අරගෙන ඵලයන් කියනවා දෙවියන් වහන්සේම කියනවා. ගන්න දෙන්න එපා කියලා. ඇයි එහෙම උනේ? දෙවියන් වහන්සේ මහත් වූ පරමාර්ථ හේතු තියාගෙන ඕවා කරලා තියෙන්නේ. හොඳේ. හරි. දැන් මේ මිනිස්සුන්ව දැන් ගේනවා. දෙවියන් වහන්සේ දැන් මේ මිනිස්සුන්ව ගේනකොට ඒ මිසර දේශයේ ඒගොල්ලන්ට ඇතුල් වෙලා තිබුණු ඒ සංස්කෘතිකමය ආගමික ඒ දේවල් ඒගොල්ලන්ගෙන් අයින් වෙන්න ඕනේ. නැති වෙන්න ඕනේ. ඒ නිසා දෙවියන් වහන්සේ මේගොල්ලන්ව අලුත් ජාතියක් හැටියට අලුත් වංශයක් හැටියට අලුත් සංස්කෘතියක් දීලා හෙබ්‍රෙව් කියන අලුත් භාෂාවක් දීලා ඒගොල්ලන්ව ගෙනල්ලා ආදර්ශයක් හැටියට තියාගෙන ඉන්නවා. දැන් තේරෙනවද? හරි. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට කිව්වේ ඕගොල්ලන්ට ආශිර්වාද කරන අයට මම ආශිර්වාද කරනවා. ඕගොල්ලන්ට ශාප කරන අයට මම ශාප කරනවා කියලා. දැන් මට කියන්න කැමති
උත්පත්ති 12:3 තියෙන අර අන්තිම කොටස. උත්පත්ති 12:3 අපි බැලුවානේ. නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරන්නෙමි. ඒක අපි බැලුවා. ඉතින් මේක මොනවද? පොළොවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්න ඔයයි කීසේක. ඒ කොහොමද පොළොවේ සියලු පවුල්? දැන් සියලු පවුල් කියනකොට ක්‍රිස්තියානි පවුල් විතරක් නෙවෙයිනේ. ඉස්රායල් පවුල් විතරක් නෙවෙයි. දැන් සමහරු කියනවා මේ කියලා තියෙන්නේ යේසුස් වහන්සේ ගැන. ඇයි යේසුස් වහන්සේ ඒගොල්ලන්ගෙන් න්යාවේ? ඉතින් යේසුස් වහන්සේගේ පැමිණීම ගැලවීම හැම කෙනාටමනේ. ඒකයි ඔය කතා කරලා තියෙන්නේ කියලා. ඒක ඇත්ත. නමුත් ඒක නෙවෙයි සම්පූර්ණ ඇත්ත. ඒක භාගයයි ඇත්ත. තව දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද මිත්‍රෝනි? දෙවියන් වහන්සේ ඉස්රායල් වරුන්ට දීලා තියෙන තරම් බුද්ධිය, ඥානය ලෝකේ කාටවත් දීලා නැහැ. අද ඉස්රායල් වරුන් නැත්තම් අපි කොහෙද කියන එක ඔයගොල්ලෝ දැනගන්න මම සමහර දේවල් දාලා පෙන්නන්න යනවා. අද ලෝකේ බොහෝ දේවල් හොයාගෙන තියෙන්නේ ඉස්රායල් වරු. ඔයගොල්ලෝ අහලා ඇති නොබෙල් තෑගි කියලා. නොබෙල් තෑගි 75ක් ලබාගෙන ඉන්නේ ඉස්රායල් වරු. ලෝකේ විද්‍යාඥයන්ගේ ලයිස්තුවේ 90කට වැඩි ඉන්නේ ඉස්රායල් වරු. ලෝකේ ඉහළතම මට්ටමේ වෛද්‍යවරු, හරිද? ව්‍යාපාරිකයන්, ඒ වගේ උසස් ඉහළතම තත්ත්වයේ ඉන්න බොහෝ අය ඉස්රායල් වරු. දැන් ඔයගලන්ට ගොඩාක් තියෙනවා දහස් ගණන් දේවල් ඉස්රායල් වරු හොයාගත්ත දේවල් තියෙනවා. ඒවයි මං ස්වල්පයක් තෝරගත්තා ඔයගලන්ට කියන්නේ මෙන්න මේවා ඉස්රායල් වරුන්ට තමයි පහළ වුණේ මේ ඥානය කියලා. ඕවා ඉස්රායල් වරුන්ට පහළ වුණ නැත්නම් අපේ තත්ත්වය කොහොමද කියලා පොඩ්ඩක් බලමු. කො පාස් දැනි දාලා පෙන්නන්න බලන්න ඉස්රායල් වරු හොයාගත්ත එක දේවල් බලමු. ඔන්න පළවෙනි එක. මොනවද මේ? ඩෙනින් කලිසම්. හරිද? මැද පෙරදිග මිනිස්සු මේව කබායක් වගේ එකක් ඇඳගෙන ඉන්නේ. හරිද? අපේ අයියලා හොයාගත්ත ඇඳුම තමයි අඹුඩේ. කලිසමයි ඩෙනිමයි හොයාගත්තේ ඉස්රායල් වරු. අනේ සහෝදර සහෝදරි වරුනේ අර ඉස්රායල් වරු ඕක හොයලා නැත්තම් අද මම ඇවිල්ලා අඹුඩයක් ගාගෙනනේ මෙතන දේශනා කරන්න ඕන. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පාස්ටර් සුරේෂ් අඹුඩයක් එක්ක මෙතනට ඇවිල්ලා මේ අර පාස්ටර් මේ පාස්ටර් අපි සේරම අඹුඩ පිටින් ඇවිල්ලා මෙතන අරගොල්ලෝ ඇවිල්ලා අඹුඩ පිටින් බාරුක් හැඩොනයි දැන් hina වෙනවා මං කියන්නේ දෙකක්. ඒක නම් අපේ සංස්කෘතිය hina වෙන්නේ නැහැ. ඒක විතරයිනේ අපි දකින්නේ. නේද? මේ දින්න මට ජපන් අඹුඩයක් දෙන්න. නෑ දැන් මේ අලුතෙන් ඉන්දියානු අඹුඩ වගේක් ඇවිල්ලා තියෙනවා. ඒව තමයි අපි දන්නේ ඒවා. හරිනේ. හරිනේ මං කියන එක. හැබැයි අන්න හොයලා දුන්නා ඩෙනිම දැන් කී දෙනෙක් ඕක දානවද? හරි? තව දාමු. සිස්ටර්ස් ලහගන්න. ලිප්ස්ටික්ස් හොයාගත්තේ කවුද? ඉස්රායල් වරු. හරි. දැන් ඇත්තට දැන් අපේ බයිබල් ඉස්කෝලේ ඔයගොල්ලෝ දැක්කනේ අපේ ශිෂ්‍යයෝ ඇවිල්ලා නැටුවා මෙතන. ඉතින් මම ඒගොල්ලන්ට කියලා තියෙනවා මෙහෙම කතන්දරයක් ඔයගොල්ලෝ තරහ වෙන්න එපා. තරහ වුණත් කරන්න දෙයක් නැහැ. දැන් පාස්ටර් ඩැනිලා ඒගොල්ලන්ට මම ඉස්සරහින් කියලා තියෙනවා මේ බ්‍රදර්ස් ඔයගොල්ලෝ කවුරු හරි ගෑනු ළමයෙක්ව ලව් කරාට කමක් නැහැ. හැබැයි ලව කියන්න ඉස්සල්ලා ඒ ගෑනු ළමයා උදේ පාන්දර නැගිට්ටම කොහොමද ඉන්නේ කියලා මූණ බලලා හිටල්ලා. මේකත් එක්කද ජීවත් වෙන්න යන්නේ කියලා. මොකද ගෑනු උදවිය නැගිටලා එළියට අනිත් මිනිස්සුන්ට තමන්ගේ දර්ශනය දෙන්න කලින් මෙන්න මේවා පාවිච්චි කරලා වෙන අලංකාරයක් දෙන්නේ. අර උදේ පාන්දර සිස්ටර්ස්ලා ඔයගලන්ට මම අනුශාසනාවක් දෙන්නම් හෙට උදේ. නැගිට්ට ගමන් කණ්ණාඩිය ගිහලා බලන්න. පස්සේනේ පනාව අරගෙන නේ ඔක්කොම જાති කරලා ඊට පස්සේ එන්නේ ඉස්රායල් මිනිස්සු හරි ලිප්ස්ටික්ස් හොයලා නැත්තම් අද සහෝදරි වරුනේ ඔයගොල්ලන්ගේ තොල් වලට යන කල බලන්න. අරයාට ඒ සින්දුවක් කියන්න බැරි වෙනවා. කවුද අර රටකින් එහා කියන්නේ කවුද? රටකින් එහායි ගිලි නාදලු දෙතොල්. ඒ නාදලු දෙතොල් නෙමෙයි ලිප්ස්ටික් දෙතොල් බලන්න. දැන් බලන්න දැන් ලිප්ස්ටික් ගන්න සිස්ටර්ස්ලා බලන්න ඒක හොඳ දෙයක් නේ හොඳ දෙයක් නේ. ඒකත් ඉතින් ඒගොල්ලෝ නිසානේ. නැත්තම් අපි බුලත් ගහලා හිටම් මෙහෙම කරලා ඉන්න ඕනේ තොල් රතු කරලා පෙන්නන්න. ඒකත් ඉතින් කරන්න පිළිකා හැදෙනවා.
බෝල් පොයින්ට් පෑන්. දැන් ඔයගොල්ලන්ගේ අතේ පෑන් තියෙනවා නම් බලන්න ඒවා අනිවාර්යයෙන්ම බෝල් පොයින්ට් පෑන්. ඉස්සර බෝල් පොයින්ට් පෑන් හොයාගන්න කලින් අර කුකුලගේ පිහාට අරගෙන ඒවා තින්තවල තෙමල ලිව්වේ. බෝල් පොයින්ට් හොයාගත්තේ ඊශ්‍රායල් වරු. අද පොළවේ සියලු මං කියන දෙක පොළවේ සියලු පෙට්ටි කඩවල වල පහේ බෝල් පොයින්ට් පෑන් තියෙනවා. අන්න දෙවන්වහන්සේගේ පොරොන්දු පොළවේ කලිසම් අඳින්න නැති එක රටක් තියෙනවද නෑනේ. දාන්න ඊළඟට පොළවේ සියලු පවුල් රිමෝට් පාවිච්චි කරනවනේ දැන්. හරිද? ටීවී එකේ ඉස්සර නැගිටලා යන්න ඕනේ channel එක මාරු කරන්න. හොඳ වෙලාවට ඒ කාලේ රූපවාහිනිය ITN විතරයි තිබ්බේ. ඒ දෙක මාරු කරන්න කී සැරයක් නැගිටලා යන්න ඕනද දන්නවද? හරිද මං කියන එක? ඒ කාලේ රූපවාහිනිය ඒක මොකක් හරි එකක් සවුත් එකක් යනවා නම් ITN. ඒක නම් මේ දැන් නැගිටලා ගිහිල්ලා ඔබලා ආයෙ ඇවිල්ලා ඉඳ ගන්නකොටම අර එපා කරපු ප්‍රෝග්‍රෑම් එක ආයෙ නැගිටලා යන්න ඕනේ. දැන් වගේ සැටලයිට් ඇවිල්ලා channel ඩයලොග් TV සන් TV අරවා මේවා ඇවිල්ලා තිබ්බනම් අපි TV එක බදාගෙන ඉන්න වෙන්නේ රිමෝට් නැත්තම්. දැන් එහෙම නෙවෙයි රිමෝට් එක මේ තියාගෙන ඔබාගෙන ඉන්නවා. ගෙවල් වල වලිත් යනවා. හරිද? භාර්යාව ඇවිල්ලා මේ අන්න ඒක බලනවා හැම වෙලේම මාර කර ඉන්නේ මොනවද මේ නේ පිරිමියාට වැඩේම නේ බ්‍රදර්ස් හිතලා බලන්න සහෝදරවරුනි රිමෝට් නැති ලෝකයක් කල්පනා කරලා බලන්න හරිද අපිට රිමෝට් එක නැත්තම් මොනවද කරන්නයි මේ නෑ මේක ඇත්තටම ආශිර්වාද මොකද අනිත් රටවල් වල ට්‍රැෆික් ලයිට් දාලා තියෙන්නේ යන්න එපා නම් රතු යන්න ලෑස්ති වෙන්න නම් කහ යන්න නම් කොළ අපේ ලංකාවේ එහෙම නෙවෙයි ලයිට් එක කොළ කිව්වොත් බලන්න ඕනේ පොලිසිය රාලහම යන්න කියනවාද කියලා. මොකද මේවත් වැඩ කරනවා අතනත් ඉඳගෙන කෙනෙක් මේක කියනවා ඵලයන් කියනවා දැන් යන්නද එපාද. ඔය ඛේද වාචකය ලංකාවට ආවේනිකම දෙයක්. ඒ නිසා අපේ ට්‍රැෆික් ලයිට් ගැන හිතන්න එපා. පොළොවේ අනිත් රටවල් වලට ආශිර්වාද නම් අනිවාර්යයෙන්ම මේවා නිසා තියෙනවා නැත්තම් ගොඩාක් ඇක්සිඩන්ට්ස්. ඊළඟට අන්න කොකාකෝලා කාගේද? අද ලෝකේ බොහෝ අය පානය කරන මේ පානය තමයි කොකාකෝලා. කොක්. මේක යුදෙව්. ඒකයි මේ ඉස්රායල් දේශයට විශාල ධනයක් ගෙනෙන එක ව්‍යාපාරයක් කොකාකෝලා. ඒක යුදෙව් කම්පැනියක්. හරි? ඔගොල්ලෝ බොන හැම කොකාකෝලාවක්ම බොනකොටම හිතා ගන්න ඊශ්‍රායල් වරුන්ගේ පානයක් මේ බොන්නේ කියලා. හරි? ඒ වුණාට ඉතින් ඒක එච්චර හරිත් නෑ. හරි. දැන් මේ පරමාණු බෝම්බ මේ පරමාණු බෝම්බෙට නම දීලා තියෙනවා ලිටල් බොයි කියලා. අර පරමාණු බෝම්බෙට නම් දීලා තියෙනවා ෆැට් මෑන් කියලා. කතාව කියන්නම්. ඔයගොල්ලෝ දන්නවනේ දෙවෙනි ලෝක යුද්ධේ 1939 ඉඳලා 45 වෙනකම්. බටහිර ප්‍රදේශය ඇඩෝල්ෆ් හිට්ලර්ගේ ජර්මනිය මේ ඉතාලිය මුසලිනිත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ අල්ල ගන්නවා දැන්. පෝලන්තය අල්ලගත්තා, හංගේරිය අල්ලගත්තා, ඕස්ට්‍රියා අල්ලගත්තා, ඊට පස්සේ මේ බෙල්ජියම්, නෝර්වේ, හොලන්ඩ්, ෆ්‍රාන්ස් ඔක්කොම අල්ලගත්තා. එංගලන්තෙත් අල්ල ගන්න දැන් දඟලනවා. දැන් ජපානයේ අධිරාජ්‍යවරයාත් එක්ක හිට්ලර් කිවිසුමක් ගහගත්තා. ලෝකේ බටහිර පැත්ත මමයි මුසලිනි එකතු වෙලා අල්ල ගන්නම්. නැගෙනහිර පැත්ත උඹ අල්ලගනින් කියලා. ඒක ඉස්සරම ඒගොල්ලෝ පටන් ගත්තා 1924 25 ලීග් ඔෆ් නේෂන්ස් වලින් පිට වුණානේ ජපානය. ඒ වෙලාවේ ඉඳන් ඒගොල්ලෝ අල්ල ගන්න පටන් ගත්තා නැගෙනහිර ලෝකේ. චීනය අල්ලගත්තා, කොරියාව අල්ලගත්තා, වියට්නාමය අල්ලගත්තා, තායිලන්තය අල්ලගත්තා, බුරුමය අල්ලගත්තා. 1939 දෙවෙනි ලෝක යුද්ධ පටන් ගන්නකොට මලායාව, ඒ කියන්නේ දැන් මැලේසියා කියලා අපි කියන මලායාව, සිංගප්පූරුව ඒවත් අල්ලගත්තා. හරිද? දැන් ඒගොල්ලන්ට ඕන වෙනවා ඉන්දියාවයි ලංකාවයි අල්ලගන්න. ඔයගොල්ලන්ට කී දෙනෙකුට දන්නවද දන්නේ නැහැ. කොළඹට බෝම්බ දෙකක් දැම්මා ජපාන්වරු. ත්‍රිකෝණාමලට බෝම්බ දෙකක් දැම්මා. හරිද? එතකොට මේ ජපාන් කාරයව නවත්ත ගන්න බැරි වුණා. ඉස්සලා මරාගෙන මැරෙන කමකාසි ගුවන් නියමුවන්ව පුරු කරේ ජපානය. එහෙම මරාගෙන මැරෙන අය ඒගොල්ලන්ගේ ගුවන් යානාවේ බෝම්බ පුරවගෙන එහෙම ඇවිල්ලා ඔය ලොකු නෞකාවලට යුද නෞකාවලට ගහනවා. ඒගොල්ලෝ මරාගෙන මැරෙනවා කමකාසි. දැන් ඔයගොල්ලන්ට එක දෙයක් මම කියලා දෙන්නම්.
මේක ඇත්තටම ඔයගොල්ලන්ට දන්නව නම් විතරයි දන්නේ නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ. ජපන් කාර්යයාගේ පරමාර්ථය මොකක්ද කියලා මම කියලා දෙන්නම්. ඒගොල්ලන්ට ඕන වුණා හිට්ලර් වගේම ශුද්ධ ජාතියක් ලෝකෙ ඉතුරු කරන්න. හිට්ලර්ට ඒකනේ ඕන උනේ. ශුද්ධ ජාතියක් ඉතුරු කරන්න. ඒකනේ ශුද්ධ නැති කියන හිතන මිනිස්සුන්ව ඝාතනය කරේ. ජපන් කාර්යයටත් ඕන උනේ ජපාන් කාර්යයා කියන ශුද්ධ ජාතිය නැගෙනහිර ලෝකෙ ඉතුරු කරලා අනිත් අයව නැති කරන්න. එතකොට දැන් උදාහරණයට ලංකාව අල්ලගත්තා කියමුකෝ. ලංකාව අල්ලගත්තම ලාංකිකයන්ව මරන්නේ නැහැ. ඒ අය ලවා රට දියුණු කරනවා. ජපාන් කාර්යයා කොච්චර ඉක්මනට දියුණු වෙන්න පුළුවන් රටක්ද කියලා ඕගොල්ලෝ දන්නවද? 1963 වෙනකම් ඒගොල්ලන්ට ආර්ථික එම්බාගෝ ඒ කියන්නේ මේ තහනමක් දීලා තිබුණා. එක්සත් ජාතීන්ගේ සංගමයෙන් කිසිම රටක් එක්ක ඒගොල්ලන්ට ව්‍යාපාර කරන්න බෑ. කිසිම ආපනයන කරන්න බෑ. කිසිම දෙයක් ආනයන කරන්න බෑ. 1963 ඒ වගේ අපේ කැලණිය පාර්ලිමේන්තු මන්ත්‍රී හැටියට හිටපු ජේ.ආර්. ජයවර්ධන මන්ත්‍රීතුමා එයා එක්සත් ජාතීන්ගේ සංගමයට ගිහිල්ලා කතා කරලා කිව්වා ජපානයට අපි දීලා තියෙන මේ බාධාව අපි අයින් කරන්න ඕනේ. මොකද මේ ප්‍රශ්න ඇති කරපු මිනිස්සු දැන් වයසට ගිහිල්ලා නැත්නම් මැරලා අලුත් පරම්පරාව ඒ වේදනාව විඳිනවා කියලා. 1963 ඒක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කතාවට එක්සත් ජාතීන්ගේ සංගමය ඇහුම්කන් දීපු නිසා ජපානයට අවසර දුන්නා පිට රටවල් සමග ගනුදෙනු කරන්න. මොනවද උනේ? අවුරුදු 10ක් ඇතුළත 1973 වෙනකොට ජපානය ආර්ථික යෝධයෙක් බවට වර්ධනය වුණා. ඒකයි 1977 ඒ මන්ත්‍රීතුමා ජනාධිපතිවරයා වුණ ගමන් ජපානය ඇවිල්ලා ගුවන් තොටුපළ ලස්සනට අලුත් වැඩියා කරලා ඒ වගේම ජයවර්ධනපුර ස්පිතාලේ හදලා දීලා පාර්ලිමේන්තුව කෝට්ටේට ගෙනියලා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර කියලා දාලා අපිට පාරවල් හදලා දීලා බොහෝ දේවල් කරලා දුන්නේ ජපාන් රජයෙන්. හරිද? ඒ වගේ ඉතාම ඉක්මනින් වර්ධනය වෙන්න පුළුවන් මොළයක් තියෙන අය තමයි ජපාන් කාර්යයා කියන්නේ. ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව මොනවද දන්නවද? ලංකාව අල්ලගත්තා කියමුකෝ. ලාංකිකයන් ලවා ලංකාව දියුණු කරනවා. හරිද? හැබැයි ලාංකිකයාට කසාද බඳින්න දෙන්නේ නැහැ. ළමයි හම්බෙන්න දෙන්නේ නැහැ. ඒකෙන් මොනවද වෙන්නේ? ඒ පරම්පරාව තමයි ලාංකිකයන්ගේ අවසාන පරම්පරාව. ඒගොල්ලෝ මැරිලා යන්න ඒ පරම්පරාවෙන් මුළු ලාංකිකයන්ම තුරන් වෙනවා. ජපාන් කාර්යයා ඉතුරු වෙනවා. ඒක තමයි මුළු නැගෙනහිර ලෝකෙටම ඒගොල්ලන්ට කරන්න ඕන උනේ. තේරෙනවද? බොහෝ අය ඕක දන්නේ